හොඳයි. අයිබෝන් හැමෝටම මයික් එක මියුට් කරගන්න කතා කරනකොට අනිවාර්යයෙන්ම මයික් එක මියුට් කරන් ඉන්න. ඇඩ්මින් ටීම් එක පොඩ්ඩක් බලන්න මේක. මයික් මියුට් කරන්න එපා. හොඳයි. හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම ශමේන්ද්‍ර සෙන්. එතකොට මම තමයි forex.lk එකේ CEO ඒ වගේම FX Nation Academy සහ Crypto Nation Academy දැන්ට මේ රිලේටඩ් බිස්නස් වල තියෙන කම්පැනිස් ටිකේ අපි වැඩ කරන්නේ මල්ටි බැංක් කියන බ්‍රෝකරේජ් එකත් එක්ක දැන්ට ලෝකේ තියෙන හොඳම කම්පැනි එකක් ඒ වගේම ඩුබායි වල තියෙන නම්බර් 1 කියලා කිව්වොත් මම නිවැරදි කම්පැනි තුනයි තියෙන ඩුබායි වල SCA කියන ලයිසන් එක. ඒ කියන්නේ Security Commodity Authority කියන ලයිසන් එක. ඒ Security Commodity Authority එකෙන් දීපු ලයිසන් එක තියෙන කම්පැනි බොහොම අල්ප මාත්‍රයකින් එකක් තමයි මල්ටි බැංක් කියලා කියන්නේ. එතකොට අපි වැඩ කරන්නේ ඒ සමගමත් එක්ක මට තියෙන ඇග්‍රීමන්ට් එක තියෙන සමගමත් එක්ක. ඒගොල්ලෝ මට ඇත්තටම කතා කරේ වැඩ කරන්න. ඒගොල්ලොත් එක්ක මම කොහොනේ මම වැඩ කර ඇති මම වැඩ කරොත් මට මේ මගේ ක්ලාස් කරන්න හම්බ වෙන්නේ නැහැ තහනම් කරන්න. එතකොට ඒක නිසා මම ඒගොල්ලොත් එක්ක ඇග්‍රීමන්ට් එක සයින් කරලා තිනවා. මගේ ක්ලාස් මගේ ස්ටුඩන්ට්ස්ලා ඉන්වෙස්ටර්ස්ලා ඔක්කොම ටික මල්ටි බැංක් එකත් එක්ක වැඩ කරන. ඒගොල්ලෝ ට්‍රේඩින් මේක හැමදේක්ම වෙන්නේ මල්ටි බැංක් කියන ප්ලැට්ෆෝම් එක ඇතුළේ. ඒකට හේතුව තමයි මට ප්‍රධානම දේ තමයි මගෙත් එක්ක ඉන්න අයගේ කැපිටල් එක සිකියුරිටි කරන එක මගේ වගකීමක් කියලා මම හිතනවා. මොකද අපිට ඊට කලින් අපි බ්‍රෝකර්ස්ලා ගැන දන්නේ නැති කාලේ බ්‍රෝකර්ස්ලාට ගාවට ගිහිල්ලා සල්ලි නැති කරගත්තු අවස්ථා තියෙනවා. ඒක නිසා දැන් මේ වෙනකොට බොහොම පරිස්සමෙන් තමයි අපි කෙනෙක් එක්ක වැඩ කරනවා වැඩ කරන්නේ සහ කෙනෙක්ව විශ්වාස කරන්නේ ඒක මිනිස්සු විසින් අපිට හදලා දීපු දෙයක්. ඒක නිසා මිනිස්සුම විශ්වාස කරන එක එන්නෙම මම නම් අඩු කරලා තියෙනවා. මම විශ්වාස කරන්නේ නැහැ මිනිස්සු සාමාන්‍යයෙන් දැන්. ඒ කියන්නේ ඒක අපි එක්ස්පීරියන්ස් එකත් එක්ක ඉන්නේ ඒක වරදක් නෙමෙයි. ඕගොල්ලොත් ඒක කරන්න එපා. මා වුණත් විශ්වාස කරන්න එපා. හොයලා බලලා කතා කරලා වැරද්දක් තියෙනවා කෙලින්ම අහලා ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්න විසඳගෙන ඩවුට් එකක් තියෙනවා ඩවුට් එක අහලා තමයි කරන දෙයක් කරන්න ඕනේ. කතා කරන මාවවත් විශ්වාස කරන්න එපා. හරි. ඒක ඔළුවේ තියාගෙන අපි වැඩේට යමු. රයිට්. එතකොට මොකක්ද මේ කොපි ට්‍රේඩ් කියලා කියන්නේ? මම අහන ඔයගලෙන් ප්‍රශ්න කීපයක්. හරිද? මට chat එකේ උත්තර දෙන්න මෙතන chat එක මේ පැත්තේ ඉන්න මම හැමදාම මේ පැත්ත බලනවා පොඩ්ඩක් මේ ස්ක්‍රීන් එකේ තමයි මගේ. තර පේනවනේ මේ තනිකර කම්පියුටර් ලෝකයක් මම ඉන්නේ. මගේ කාමරෙම තමයි. ෆොරෙක්ස් ගැන දන්න කට්ටිය කවුද ඉන්නේ? පොඩ්ඩක් yes කියලා මැසේජ් එක දාන්න. නොදන්න කට්ටිය නෝ කියලා දාන්න. ප්‍රශ්න තියෙන මොන chat එකේ දායි කියලා බලන්න. කියන්න බෑ. නෝ. මේක දාන්නේ හරියට. නෝ. දන්නේ. හරි. එතකොට දැන් ගොඩක් කට්ටිය ඉන්නේ ෆොරෙක්ස් දන්නේ නැති කට්ටිය. හරි. එතකොට මම ෆොරෙක්ස් ගැන බේසික්ස් ඔෆ් ෆොරෙක්ස් කතා කරපු ලින්ක් එක තුස්ත අන්තිම වීඩියෝ එකේ මෙතන ෂෙයා කරන්න. මෙතන දාන්න ගෲප් එකට. එතකොට ඒක සේව් කරගන්න. ඒක සේව් කරලා අනිවාර්යෙන් බේසික්ස් ඔෆ් ෆොරෙක්ස් කියන එක ඔයගොල්ලෝ කිල්ල බලන එක ඒක ඔයගලන්ට හොඳයි. අපි දැන් කතා කරන්නේ යන්නේ ෆොරෙක්ස් ගැන. එහෙනම් අපි දැන්ට තියලා ෆොරෙක්ස් කියලා කියන්නේ බොහොම සරලම ඉක්මනට ටක් ගාලා කියන්නම්. ෆොරෙක්ස් කියලා කියන්නේ ෆොරින් එක්ස්චේන්ජ්. හරිද? ෆොරින් එක්ස්චේන්ජ් කියලා කියන්නේ අපි දන්නවා ලෝකේ දැනට සල්ලි එහා මෙහා කරන්න තියෙන ක්‍රමයක්. එතකොට අපේ ලංකාවෙත් ෆොරෙක්ස් තියෙනවා. ෆොරින් රෙමිටන්ස් තියෙනවා. එතකොට අපි ලංකාවේ අපි මෙහෙන් ලංකාවට සල්ලි යවනවා. මේ ඔක්කොම ඇවිල්ලා ෆොරෙක්ස්. හරි මේ ඔක්කොම අපි ෆොරින් එක්ස්චේන්ජ් කියන එකේ FOREX කියන එක අරගෙන තමයි මේ ෆොරෙක්ස් කියන එක නම හැදිලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම විදේශ විනිමය. හරිද? එතකොට මේක කොටස් දෙකකට බෙදෙනවා. මම ඒ ටිකක් පෙන්නලම මේක කරන්නද කමක් නැද්ද? අනිත් අයට ප්‍රශ්නයක් නැද්ද? එහෙම කරොත් එහෙම චුට්ටක් කාලේ ගන්න ඕනේ හැබැයි. කමක් නැද්ද? මට පොඩ්ඩක් කියන්න. එහෙම කමක් නැත්නම් මම ටක් ගාලා ඒකත් කියලාම කරන්න. ගොඩක් වෙලා කරන්නේ නැතුව. ඒ කියන්නේ ගොඩක් කතා කරන්නේ නැතුව සඩපඩ ඩොන්ඩොන් ගාලා මුල ටික විතරක් කියලා ඉවරලා කතා කරොත් හොඳයි නේද? හොඳයි කියලා මට හිතෙනවා. ෆොරෙක්ස් ගැන දන්නේ නැති හින්දා. ඒක නිසා පොඩ්ඩක් සබ්ජෙක්ට් එක වෙනස් කරලා චුට්ටක් ෆොරෙක්ස් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඊට පස්සේ අපි යමු අපේ කොපි ට්‍රේඩින් කතාවට
හැබැයි ඕගලන්ට මම වීඩියෝ එකක් දෙන්නම්. ඒ වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම. වීඩියෝ එකේ තියෙනවා සම්පූර්ණ පැයකමාරක් මොකද්ද ෆොරෙක්ස් කියන්නේ කියලා. ඒක නිසා අපි බොහොම සරලව ඉස්සෙල්ලාම අපි එනම් කොපි ට්‍රේඩින් එකට කලින් අපි ෆොරෙක්ස් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් දැනගෙන ඊළඟට අපි කොපි ට්‍රේඩින් වලට ඉමීඩියට්ලි යමු. එහෙම හොඳයිනේ? මේකේ රෙකෝඩින් එකක් දෙනවා අනිවාර්යයෙන්. yes. එහෙම හොඳයිනේ කට්ටිය? හරි. ඔයගොල්ලෝ chat එකේ දාන එක chat එක මෙතන තියෙන්නේ. හරි. ඔබ තැන් දෙකක chat කරනවානේ මේ අනිත් එක මේ හරි. right. එහෙනම් අපි කතා කරනවා එහෙනම් මොකද්ද මේ forex කියන්නේ කියලා බොහොම සරලව ඉක්මනට. හරිද? presented by forex.lk මගේ කම්පැනි එක මම තමයි කම්පැනි හිමිකරු. එතකොට මේකේ අපි ගොඩක් දේවල් කරන්න යනවා. හරි. මොනවද මේ forex කියලා කියන්නේ? මොකද්ද මේ? මම බොහොම සරලව කියන්නේ අද. මොකද මම වීඩියෝ එක දෙනවානේ. ඒ නිසා ඔයාලා පොඩ්ඩක් දැනගැනීම වෙන සරලව ටක් ගාලා කියන්න. මොකද්ද මේ forex කියන්නේ? කොහොම විනාඩියක් කියන්න. හරි. එතකොට එතකොට මොකද්ද මේ forex කියන්නේ? foreign exchange. forex කියලා කියන්නේ foreign exchange. බොහොම සරලයි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම තියෙනවා physical exchange එකක්. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ සල්ලි යවනකොට ඔයගොල්ලෝ exchange එකකට ගිහිල්ලා ඉවරලා අහනවා ඩිරාම් එකක් කීයද? ඩිරාම් එකක් අපේ රුපියලක් කීයද? එතකොට රුපියල් ඩිරාම් 100 කොච්චර හම්බ වෙනවද? ඔක්කොම ටික අහලා ඉවරලා ඒගොල්ලන් දෙනවා අපිට විකුණුම් මිල සහ ගැනුම් මිල කියලා ඉවරලා මිල වල දෙකක් තියෙනවා. හැම වෙලාවම ලොකු බෝඩ් එකක එහා පැත්තේ ගහලා තියෙනවා. මොකද්ද විකුණුම් මිල buy and sell price කියලා තියෙනවා. අන්න එතනදී buy and sell price කියන කතන්දරය ඇතුළේ exchange එකකදී මේගොල්ලෝ මොනවද කරන්නේ මේගොල්ලෝගේ සල්ලි එහෙම නැත්නම් hedge funds තියෙනවා ලංකාවේ හැම බැංකුවකදී අපි හිතමු ඩොලර් මිලියන ගාණක් කිරවලා එහෙම නැත්නම් ඩොලර් මිලියන දෙක ගාණක් කිරවලා ඒ වගේ ගාණක මුදල් තියෙනවා මේගොල්ලන්ගේ ලංකාවේ බැංකුවල සම්පත් බැංක් එකේ HSBC එකේ හැමතැනම එතකොට ඒක තමයි මේගොල්ලෝ අර කන්වර්ට් කරන්නේ fast money within 1 minute ඔයගොල්ලෝ ඉන්නවා tap කියලා එකක් තියෙනවා මේ ඔක්කොටම ලංකාවේ සල්ලි බැංකුවල තියෙනවා. එතකොට මේගොල්ලෝ සරලව කරන්නේ බොහොම සරල දෙයක්. මේගොල්ලෝ දැන් හිතන්න ඩුබායි ඉන්න එක්කෙනෙක් දිරාම් 1000ක් යවනවා නම් මේගොල්ලන්ගේ දිරාම් 1000ක් ගැනුම් මිල ඇවිල්ලා රුපියල් 81යි එක දිරාම් එකකට ගෙවන්නේ උදාහරණයකට. හැබැයි මේගොල්ලෝ විකුණනවා නම් මේක 82යි 50ට වගේ විකුණනවා. එතකොට ඒගොල්ලන්ගේ අතර තියෙන පොඩි වෙනසක් ස්වැප් එකක්. ඒතර ස්ප්‍රෙඩ් එකක්. ඒක තමයි ඒගොල්ලන්ගේ ලාභය වෙන්නේ. එතකොට දැන් කවුරු හරි කෙනෙක් දිරාම් 1000ක් ඕගොල්ලෝ ලංකාවට යවනවා කියලා ඉවරලා මේ සල්ලි දිරාම් 1000යි කවුන්ටරේට දාපුවාම ඇත්තට මේ දිරාම් 1000 ලංකාවට යනවද නැද්ද? ඇත්තටම දිරාම් 1000 යනවද නැද්ද කියලා අහන්නේ. දිරාම් 1000 යනවද නැද්ද ලංකාවට? කියන්න බං. දිරාම් 1000 ලංකාවට යනවද නැද්ද? ප්‍රශ්න කියනවා නැහැ කියලා. තා කවුද ඉන්නේ? යනවද නැද්ද? හ්ම් නෑ 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 සල්ලි යන්නේ නෑ. තා කවුද ඉන්නේ? ඇත්තටම සල්ලි යන්නේ නෑ. ඇත්තටම දිරාම් 1000 තියෙන්නේ මෙතන. දුබායි වල නවතිනවා දිරාම් 1000. මේගොල්ලන්ගේ සිස්ටම් එකෙන් මේගොල්ලෝ කියනවා ෆෝම් එක ෆිල් කරලා ඔක්කොම කරලා අරහෙට කියනවා මේකට සාපේක්ෂව මේක තමයි රේට් එක මේක තමයි රේට් එක කියලා ඔයගොල්ලෝ රිසිට් එකක් දෙනවා ඔයගොල්ලන්ට හම්බ වෙනවා මොනවාද නම්බර් එකක් රෙෆරන්ස් නම්බර් එකක් අරගෙන ඉවරලා ඔයගොල්ලන්ට තියෙන්නේ මොනවාද ඔයගොල්ලන්ට තියෙන්නේ ලංකාවේ සල්ලි ගන්න එතකොට අර account එක රිලීස් කරලා ඔයගොල්ලන්ට සල්ලි දෙනවා ඒක ලංකාවේ රෙකෝඩ් එකක් විදිහේ තියෙනවා මේක මෙහි රෙකෝඩ් එකක් විදිහේ තියෙනවා සතිය සැරයක් ඔය ට්‍රාන්සැක්ෂන් ටික ඒ ට්‍රාන්සැක්ෂන් රේට්ස් එක්ක මේගොල්ලෝ ලංකාවට ට්‍රාන්ස්ෆර් කරනවා එන්න එතෙන් තමයි ලංකාවට විදේශින් වෙන්නේ එතකොට රුපියල බයි වෙනවා ඩිරාම් සෙල් වෙනවා ඔක තමයි වෙන්නේ හරි එතකොට මේක තමයි සාමාන්‍ය බේසික්ස් ෆොරෙක්ස් කියලා කියන්නේ මෙතන මේ කතාව ඇතුලේ අපි කරන අපිට ලාභයක් ලැබෙන ෆොරින් එක්ස්චේන්ජ් එකක් විදිහට එහෙම නැත්නම් එක්ස්චේන්ජ් හවුස් එකක් විදිහට ලැබෙන ලාභ තමයි අපි ගන්න කමිෂන් එක. එහෙම නැත්නම් අපි යවනකොට අපි ගන්න රේට් එක. මේ රේට් එක. එතකොට අපි එන්නේ බොහොම අඩු රේට් එකක්. බොහොම අඩු රේට් එකක් දීලා ඩිරම් 1000 තියා ගන්නවා. ඒ අතර දෙනවා එක්ස්චේන්ජ් එකට සූද්දෝ. සූද්දෝ එල කියන I want 1000 dirhams කියලා කියනවා. එතකොට ඔන්න ඩොලර් දීලා ඩිරම් දෙනකොට ඒගොල්ලෝ ඩිරම් එක වැඩිපුර ගන්න විකුණනවා. අන්න එතනත් ඒගොල්ලෝ හම්බ කරනවා. හරිද? එතකොට ප්‍රයිස් ඩිෆරන්ස් එකෙන් හම්බ කරනවා. සහ කමිෂන් එකෙන් හම්බ කරනවා. මේව තමයි එක්ස්චේන්ජ් හවුස් සල්ලි හම්බ කරන්නේ. පැහැදිලිද? හැමෝටම පැහැදිලිද? මේ ටික පැහැදිලිද? මේ ටික පැහැදිලිද හැමෝටම? කතා කර කර යනවා මේක අපි බොහොම සුවදව කතා කරන දෙයක්. කතා කරලා හරි. very good.
එතකොට මේ ඇවිල්ලා මේ තමයි සාමාන්‍ය ෆොරෙක්ස් කියලා කියන්නේ. හැබැයි දැන් අපි කරන්න යන්නේ මේකෙම ඩිජිටල් කරණය වෙච්ච එකක් සහ ලෝකය පිළිගත්තු සහ සෙන්ට්‍රල් බැංක් පවා ඉන්වෝල්ව් වෙච්ච ට්‍රේඩින් සිස්ටම් එකක් තමයි අපි කරන්නේ. මෙන්න මේ ට්‍රේඩින් සිස්ටම් එකේ සෙනග නැහැ. මේ ට්‍රේඩින් සිස්ටම් එකේ සෙනග නැහැ. ඇයි? අපෙන් ඇවිල්ලා කවුරුත් මොනවාද ෆොරෙක්ස් වල අපෙන් සල්ලි මිලදී ගන්න නැහැ. හැබැයි අපිට හම්බෙලා තියෙනවා පෙයාස් බර ගාණක් විකුණන්න සහ මොකද්ද ෆොරෙක්ස් සල්ලි අරගෙන අපි ගාවට තියාගෙන ඩිජිටලි අරගෙන තියාගෙන විකුණලා ප්‍රයිස් ඩිෆරන්ස් එකේ ලාභය අපිට ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි ෆොරෙක්ස් කියලා කියන්නේ. උදාහරණයකට සන්ලයිට් විකුණනවා නම් ඔයගොල්ලෝ සන්ලයිට් කැරට් එක අරගෙන සන්ලයිට් කැරට් එක ගන්න අඩු ගානකට අරගෙන වැඩි ගානකට විකුණනවා. අන්න ඒ වගේ වැඩක් කරන්නේ. හැබැයි මෙතනදී ඔයගොල්ලෝ බයි කරන්නේ මොනවද? මෙතනදී ඔයගොල්ලෝ බයි කරන්නේ මුදල් දීලා මුදල්. හරි මුදල් දීලා මුදල් ඔයගොල්ලෝ බයි කරන්නේ. ප්‍රශ්නයක් අහලා තිනවා උපේක්ෂා ජයමිනි. ප්‍රශ්නයක් අහලා තිනවා මේ බයිනෑන්ස් ක්‍රිප්ටෝකරන්සි ෆොරෙක්ස් ට්‍රේඩින් ඔක්කොම එකද කියලා. ට්‍රේඩින් කියන ඔක්කොම එකයි. හැබැයි බයිනෑන්ස් වල කතා කරන්නේ අපි ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින්. එතකොට ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා මේ කතාවත් එක්ක මේ ඔය ඩිසෙන්ට්‍රලයිසේෂන් කතාවත් එක්ක. හැබැයි ක්‍රමවේදය එකයි. ක්‍රමවේදය එකයි. හරි හැබැයි ෆොරෙක්ස් වල අපිට ප්‍රෙඩික්ට් කරන්න ලේසි. මොකද හේතුව හැම වෙලාවකම රටක මුදල් ලේඛකයක් තීරණය වෙන්නේ ඒක උඩ යනවද නැද්ද කියලා රටේ තියෙන ආර්ථිකයත් එක්ක. ඒතර අපි ගොඩක් කරන්නේ හැම වෙලාවෙම රටක ආර්ථිකය බලලා ඉවරලා අපිට පුළුවන් මාකට් එකේ අපි යුරෝ බයි කරනවද නැද්ද කියලා තීරණය කරන්න. එතකොට අපිට ගොඩක් chance එක තියෙනවා ෆොරෙක්ස් වලදී. හැබැයි ක්‍රිප්ටෝ වලත් අපිට ට්‍රේඩ් කරලා හම්බ කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය අපි ටෙක්නොලොජි එක එහෙම නැත්නම් ටෙක්නොලොජියා දේවල් හදලා තියෙනවා ට්‍රේඩ් කරන්න පහසු වෙන්න. අපි ඒක ගැන පස්සේ කතා කරමු. හරි. anyway මම හිතන උපේක්ෂාට උත්තරේ හම්බ වෙන්නේ නැති. ඊළඟට අපි දැන් මෙතනදී කරන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් ඇතුලේ අපේ මුදල් පර්සනල් මුදල් දාලා ඒක KYC කරන්න ඕනේ. ඒ කියන්නේ know your customer බැංකුවෙන් දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපි දාන බ්‍රෝකරේජ් දැනගෙන ඉන්න ඕනේ සල්ලි කොහෙන්ද ආවේ කියලා. ඒ දාලා ඉවරලා ඔයගලන්ට මුදල් ඔබගේ මුදල් වලින් මුදල් බයි කරලා ඔයගලන්ට හැකියාවක් ලැබෙනවා ප්‍රොෆිට් එකක් ගන්න. ඒ ප්‍රොෆිට් එක තමයි ෆොරෙක්ස් වලින් ගන්නෙ. හැබැයි මේක කරන්න ගොඩක් අයට කාලය මදි. කාලය කියන එක ගොඩක් අඩුයි. ස්පෙෂලි ඩුබායි ඉන්න අයට එහෙම කාලය ගොඩක් අඩුයි. එතකොට මේ කරන්සි ට්‍රේඩින් වල අපිට ඇත්තටම උදව් කරන කට්ටිය තමයි මේ ඉන්නේ මේ HSBC, Citibank, BNB එතකොට ඩච් බැංක් එක, ජපාන් බැංක් ඔෆ් ජපාන් මේ ඔක්කොම ටික තමයි මේ අපිට ඒ කියන්නේ ලික්විඩිටි ප්‍රොවයිඩ් කරන්නේ මේකට. මේ සිස්ටම් එක ලික්විඩ් ප්‍රොවයිඩ් මේගොල්ලෝ. ඒතකොට ඔයගොල්ලෝ දන්නවද මේ කතාව ඇතුලේ මේවා මේ කොහෙවත් මේ තැන් වල නෙමෙයි මේ අපි කතා කරන සබ්ජෙක්ට් එක සහ මේ මොනවාද මේ ෆොරෙක්ස් කියන කතාව ඇතුලේ අපි ගත්තොත් මේ තමයි ලෝකෙ තියෙන ලොකුම ෆයිනෑන්ෂියල් මාකට් එක. මෙන්න මේකේ තමයි අපි කියලා ට්‍රේඩ් කරන්නේ. මේකට ට්‍රේඩ් කරන්න තමයි අපි මල්ටි බැංක් හරහා යන්නේ. අපිට නිකන් ගිහිල්ලා වර්ල්ඩ් බැංක් එකට කියලා කියන්න බෑ මේ අපිට ට්‍රේඩ් කරන්න ඕන කියලා බෑ. අපිට අවශ්‍ය වෙනවා බ්‍රෝකරේජ් එකක්. ඒ බ්‍රෝකරේජ් එක තමයි අපි විශ්වාසවන්ත වෙන්න ඕනේ. ඒ බ්‍රෝකරේජ් තමයි අපේ සල්ලි ගන්නෙ. ඒක නිසා අපි හැම වෙලාවම රෙගියුලේටඩ් කෙනෙක් එක්ක ඉන්න එක අපේ ඇඟට හොඳයි. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මේ මාකට් එකේ දවසක ට්‍රාන්සැක්ෂන් එනවා 6.6 ට්‍රිලියන්. මේ මං කියනවා Google කියලා බලන්න chat GPT දාලා බලන්න Google බලන්න ඒවා කියලා 6.6 ට්‍රිලියන් අපි නිව්යෝක් ස්ටොක් එක්ස්චේන්ජ් එකත් එක්ක ගත්තොත් එහෙම බලන්න කොච්චර පොඩිද කියලා. නිව්යෝක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ වෙන්නේ දවසකට 180 බිලියන්. හැබැයි ෆොරෙක්ස් මාකට් එකේ දවසකට 6.6 ට්‍රිලියන්. දවසකට මේ දවසක මාසෙක නෙමෙයි දවසක. එතකොට මේ තමයි ෆොරෙක්ස් කියලා කියන්නේ. එතකොට මේ මාකට් එක ඕපන් 24 hours. හැබැයි අපිට මාකට් එක ට්‍රේඩ් කරන්න පුළුවන් මෙන්න මේ ටයිම් zone වලට. එතකොට එතනින් එහාට මම ෆොරෙක්ස් කියලා කතා කරන්න යන්නේ නැහැ. ඕගලන්ට බේසික්ස් දැනුමක් ලැබුණ නිසා මම මෙතනින් මේක නවත්තලා නැත්තම් මේක තව ටිකක් දුරට ගියාම ඕගලන්ට මුළු කතාවම කරන්න ගියොත් එimhe අර කතාව බෝරින් වෙනවා. මොකද මේ කතාව ගැන ෆොරෙක්ස් ගැන සම්පූර්ණ වීඩියෝ එක ඕගලන්ට බලන්න පුළුවන්. YouTube එකේ මම දාලා තියෙනවා. පබ්ලික් නේ දාලා තියෙනවා පබ්ලික් දාලා. හරි. එතකොට ෆොරෙක්ස් කියන එක ගැන සරලව ඔයගලන්ට අයිඩියක් ආවද? සරල අයිඩියක් ආව මේක ටෙම්පරරි. ඊට පස්සේ මේක ටෙම්පරරි ඊළඟට ඔයගලන්ට YouTube එකේ බැලුවට පස්සේ ඔයගලන්ට සාමාන්‍ය හොඳ අයිඩියා එකක් ඔයගලන්ට එනවා. අයිඩියක් ආවද ඔයගලන්ට? සරලව. අපි කරන්නේ මේ අර එක්ස්චේන්ජ් එක කරන එක තමයි. ඒ එක්ස්චේන්ජ් එක කරන වැඩේම තමයි දැන් අපි කරන්නේ. හරිද? ඒකට දැන් ප්ලැට්ෆෝම්ස් තියෙන්නේ ඔක්කොම තියෙන්නේ ඕකට තමයි. හරි. හොඳයි. එතකොට දැන් ඔය කතාව අපි ගිහිල්ලා බලපුවාම මේ කතන්දර ටික ඇතුලේ ඔන්න දැන් අපි කතා කරනවා අද සබ්ජෙක්ට් එක ගැන.
මොකද්ද සබ්ජෙක්ට් එක? කොපි ට්‍රේඩින්. මොකද්ද කොපි ට්‍රේඩ් කියලා කියන්නේ? කොපි ට්‍රේඩ් කියලා කියන්නේ ඔබ ඉන්නේ ඕගොල්ලෝ වගේ 3 දෙනෙක් ඉන්නවා. ඕගොල්ලෝ ගාව සල්ලි තියෙනවා. හැබැයි ඕගොල්ලන්ට ට්‍රේඩ් කරන්න වෙලාවක් නැහැ. ඕගොල්ලන්ට සල්ලි තියෙනවා. හැබැයි ඕගොල්ලන්ට ට්‍රේඩ් කරන්න වෙලාවක් නැහැ. platforms ගැන ඇනලයිස් කරන්න වෙලාවකුත් නැහැ. හැබැයි ඔයගලන්ට ආසයි forex වලින් passive income එකක් ගන්න. ඒතර මම රෙකමන්ඩ් කරන්නේ හැම වෙලාවෙම 3ත් 5ත් අතර අපිට මාසෙකට හොයන්න පුළුවන් කියලා තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. මොකද එතනින් එහාට හොයන්න පුළුවන්. හැබැයි මට ඔයගලන්ගේ හීන මාලිගාවලට එක්කන් ගිහිල්ලා නටන්න බෑ. අපි ගත්තොත් එහෙම ලංකාවේ බැංකුවක් දැනට අවුරුද්දකට ඕගොල්ලෝ ලක්ෂ 10ක් දැම්මොත් කීයක් හම්බ වෙනවද අවුරුද්දට? පොලිය. කියන්න බං. කීයක් හම්බ වෙනවද පොලිය? කියන්න බං. පොලිය කීයක් හම්බ වෙනවද? ළමයි කතා කරගෙන යන්න වැඩියා. අපි හිතලා වැඩි ඉන්ට්‍රස්ට් වෙනවා එතකොට. ඉන්ට්‍රස්ටිං වෙලා යන්න එපා වැඩි යනකොට. පොලිය කීයක් හම්බ වෙනවද? බාන්න කියන්නේ. ලක්ෂ 10ක් දැම්මොත් 70000ක් හම්බ වෙනවා. රුපියල් 70000ක් හම්බ වෙනවා අවුරුද්දකට. 75000ක් හම්බ වෙනවා. 80000ක් හම්බ වෙනවා. හරි. මේ අවුරුද්දකට. එතම අවුරුද්දකට හම්බ වෙන සල්ලි. දැන් මම කිව්වොත් එහෙම 103ක් මාසෙකට කියලා වැඩි කිරීම 12 කියලා කියන්නේ ඕගොල්ලෝ අවුරුද්දකට 36ක් හොයනවා. මේ තමයි අවම හොයන්න පුළුවන් ගාණ. හරි. මට ඕගොල්ලන්ගේ හීන ලෝක වලට ගෙනියන්න බෑ. ඒක නිසා මම ලොකු ගණන් කියන්නේ නැහැ. හරිද? කො හීන ලෝකවල ගෙනිහිල්ලලා නිකන් මැජික් පෙන්වන්න මම කැමති නැහැ. මම මේ කතා කරන්නේ අවම හොයන්න පුළුවන් ගාණක් ගැන. හරි. එතකොට ඒක ඔළුවේ තියාගන්න. අවම. එතකොට උදාහරණ රයිට් මට හම්බ වෙනවා 3,60,000ක් හොයන්න පුළුවන් මම ලක්ෂ 10ක් දැම්මොත් අවුරුද්දක් ඇතුළත කියලා ටාගට් එකක් තියාගන්න. එහෙම නැත්නම් ලක්ෂ 5ක් හොයන්න පුළුවන් කියලා ටාගට් එකක් තියාගන්න. එතනින් එහාට ඔක්කොම බෝනස් කියලා ඉවරලා තෑන්ක්ස් කෝඩ් කියලා ඉවරලා හිතා ගන්න. එතනින් එහාට කතා කරන්න ඕනේ නැහැ. හරිද? මෙතන මට සුරංගනා ලෝක වලට ගෙනියන්න බෑ. ඔයගොල්ලෝ මෙතන ගෙල්ලා තියෙනවා. රියැලිටි එක ගැන කතා කරන්න. හරි. දැන් මේ වැඩේ කරනකොට මේ වැඩේ ඔයගොල්ලන්ට කරන්න බැරි නම් කවුද කරන්නේ? මේ වැඩේ අපි කරනවා. වැඩ අපි කරනවා. අපිට ලංකාවේ බුල්රන් ඉන්වෙස්ට්මන්ට් කියලා ලයිසන් එකක් තියෙනවා ක්ලයන්ට්ස්ලාගේ ෆන්ඩ්ස් මැනේජ් කරන්න. එතකොට ලංකාවට බය නැතුව ඇවිල්ලා වැඩ කරන්න ඉන්වෙස්ට් කරන්න පුළුවන් තැනක් තමයි මේක. හැබැයි ඉන්වෙස්ට් කරනවා කියලා කියන ඕගොල්ලෝ අපිත් එක්ක සල්ලි දාන්නේ නැහැ. හරිද? ඕගොල්ලෝ කරන්නේ මල්ටි බැංකින් account එකක් open කරලා ඕගොල්ලන් passport copies දීලා ඕගොල්ලෝ මේ ඩුබායි වලින් සල්ලි දාලා ඩුබායි වලින් bank to bank සල්ලි දාලා මොනවාද තමයි මේකට සහභාගී වෙන්නේ. ලංකාවේ ඉන්න අය කොහොමද සහභාගී වෙන්නේ? ලංකාවේ ඉන්න අය ක්‍රිප්ටෝ කරන්සි හරහා තමයි ඕගොල්ලන්ට මේකට account එක open කරගන්න පුළුවන් මල්ටි බැංක් එකත් එක්ක. මොකද ලංකාවේ එකම ක්‍රමේ දැනට තියෙන ක්‍රිප්ටෝ කරන්සි විතරයි. ඒකට අපි ඇසෙස් කරනවා හැමදේම කරලා දෙනවා. එතකොට ඕගොල්ලෝ account එක සල්ලි දෙමට පස්සේ මේ ඉන්නේ මම. මට කැතයි ෆොටෝ එකකින් එක්කෙනා මං ඊට ලස්සනයි. හරි. හරි. එතකොට උදාහරණ මම කියලා කියන්නේ සමාගම forex.lk. එතකොට අපි බලමු මේ copy trade එක කොහොමද වෙන්නේ කියලා. හරි අපි බලමු copy trade එක කොහොමද වෙන්නේ කියලා. What is copy trading in forex කියලා කියනවා. හරිද? Copy trading in forex is a trading method where investors automatically replicate the trades of experienced trader. Like experienced traders in real time. Hurry, in real time. This allows beginners or passive investors to benefit from the expertise of a professional traders without needing to trade manually. ඒ කියන්නේ ඕගොල්ලන්ට ට්‍රේඩින් දන්නව හො නැත ඕගොල්ලන්ට දැනගන්න තියෙන එකම දේ තමයි account එකක් හදන්නේ කොහොමද කියලා විතරයි. හරි සල්ලි දාන්නේ කොහොමද කියලා විතරයි. එතනින් එහාට මේක කනෙක්ට් කරන හැටි මේ ඔක්කොම ටික අපි ඕගොල්ලන්ට කියලා දෙනවා. එතකොට ඕගොල්ලන්ට මේකේ දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. වැඩේ කරන්නේ අපි. ට්‍රේඩින් ඔක්කොම කරන්නේ අපි. ඕගොල්ලන්ගේ ගාව තමයි සල්ලි තියෙන්නේ. withdrawal and deposit සම්පූර්ණ අයිතිය තියෙන ඕගොල්ලන්ට අපිට කිසිම අයිතියක් නැහැ. සම්පූර්ණ withdrawal and deposit අයිතිය තියෙන ඕගොල්ලන්ට අපිට කිසිම අයිතියක් නැහැ. කොහොමද මේක වැඩ කරන්නේ? Choose a pro trader, which is us. How do the investors select trader, signal provider based on their performance, strategy and risk level. ඊළඟට ගන්නවා link your account. වාගේ account එක link කරනවා. The investor account is connected to the traders via copy trade platforms. එතකොට ඒ ඔක්කොම අපි මේ technical පැත්ත අපි ඔයගලන්ට කියලා දෙනවා. Automatic trade executions when the traders open trades. දැන් අපි trade එකක් open කරනකොට ඒක අපේ සල්ලි වලින් අපේ personal සල්ලි වලින් අපි trade කරලා අපි trade එකක් open කරනකොට ඒ trade එකම open වෙනවා ඔයගොල්ලන්ගේ account එකේ. බොහොම සරලම කතාව ඒක. හරිද? ඒ ට්‍රේඩ් එක ඕපන් වෙනවා ඕගොල්ලන්ගේ account එකේ. හරිද? ඒක මම මෙතෙන් ට්‍රේඩ් එක දාපුවම මැනුවලි ඕගොල්ලන්ගේ ඔටෝමැටික් බොට් කෙනෙක් වගේ account එක ඕපන් වෙනවා ට්‍රේඩ් එක කරනවා. loss වෙනවා profit නම් profit. දැන් මම ට්‍රේඩ් කරන මගේ සල්ලි ඉන්නේ. මම මගේ සල්ලි වලින් ට්‍රේඩ් කරනවා මම මගේ සල්ලි loss කරගන්නේ නැහැ. මම හම්බ කරලා ජීවත් වෙන්නේ ඒකෙන්. එතකොට
ඒ ට්‍රේඩ් එකම තමයි ඕගොල්ලන්ට වැටෙන්නේ. ඒක නිසා එතන ඔයගලන්ට කිසිම රිස්ක් එකක් නැහැ. ඔයගොල්ලෝ රිස්ක් එකක් තිබ්බොත් එහෙම ඔයගලන්ට ඕන නම් ට්‍රේඩ් එක ක්ලෝස් කරන්නත් පුළුවන්. ඒ මැනුවල් ඇක්සස් ඔයගලන්ට තියෙනවා. හරිද? ඔයගලන්ට ඇක්සස් තියෙනවා ට්‍රේඩ් ක්ලෝස් කරන්න ඕන දෙයක් කරන්න ඕන ඇක්සස් එක තියෙනවා. හරි? Automatic trade executions කියලා කියන්නේ when the traders open, modifies or close a trade, the same actions is mirrored in the investors account. එතකොට investor account එකේ මං කරන දේම එතන automatically ඒ වෙලාවෙම වෙනවා. investors ලා 100ක් හිටියොත් investors 100කම වැඩේ ඒ වෙලාවෙම වෙනවා. හරි? Profit and risk management. Investors can set limits, control risk stop copy in any time. ඔයගලන්ට ඕන්ලා කොපි කරගෙන නවත්තන්න පුළුවන්. ඔයගලන්ට රිස්ක් එක ගැන දැනුමක් තියෙනවා නම් ඔයගලන්ට රිස්ක් එක හදාගන්න පුළුවන්. ස්ටොප් ලොස් දාන්න පුළුවන්. දැන් මේ ගැන ඔක්කොම දැනගැනීම පිණිස ඔයගලන්ට බේසික් 1 day training එකක් දෙනවා අපි. 1 day training එකක් ඔයගලන්ට දෙනවා. මේ මෙන්න මේවා ටික ඉගෙන ගන්න. ඒකල්ල බේසික් ට්‍රේනින් එකක්. හරිද? ඒකට පොඩි මුදලක් අය කරනවා. හැබැයි 1 day training එකක් දෙනවා මැනුවලි ඔයගලන්ට ඔන්ලයින් අපි training එකක් දෙනවා. ඒක ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මෙහෙමයි කියලා. හැබැයි අපි බොහෝ දුරට ඒක සල්ලි ගන්න නැතුව කරන්න ඉන්නේ. මම නිකන් කිව්වේ. හැබැයි ඔයගලන්ට 1 day training පැය දෙක තුනක වගේ training එකක් ඔයගලන්ට හම්බ වෙනවා. ඒ ගැන කතා කරා. හරි. එතකොට මේ copy trade එකට ගියාට පස්සේ there are 4 types of copy trading strategies තියෙනවා. copy trading strategies තියෙනවා ಜಾති 4ක්. කොහොමද? දැන් මම කතා කරන්නේ ඕගොල්ලෝ කියලා හිතාගෙන. හරි මම කියලා හිතාගෙන නෙවෙයි. ඕගොල්ලෝ දැන් ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට තමයි මම මේ කතා කරන්නේ. පළවෙනි එක තමයි auto scale copy trading කියලා කියන්නේ. මොකද්ද මේ auto scale කියලා කියන්නේ? The systems automatically adjust the trade size based on your account balance. දැන් හිතන්න මම ට්‍රේඩ් කරන ඩොලර් ලක්ෂයකින් කියලා. ඔයා ඩොලර් 1000ක් දානවා කියලා හිතන්නකෝ. මම එතකොට ඩොලර් ලක්ෂයකට දාන ලොට් සයිස් එක වැඩි. ඒ කියන්නේ මම බයි කරන ප්‍රමාණය වැඩි. ඔයා බයි කරන ප්‍රමාණයත් එක්ක ඔයාට තියෙන ගාණත් එක්ක ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට ඔයාට ඩොලර් 1000ක් නම් දාලා තියෙන්නේ. මම ඩොලර් ලක්ෂයක් එක්ක නම් ට්‍රේඩ් කරන්නේ. මම ඩොලර් ලක්ෂයට බයි කරන ප්‍රමාණය ඔයාට ඩොලර් 1000න් ගන්න බෑ. එතකොට ඔටෝමැටික් කොපි ට්‍රේඩ් එකෙන් ඔයාව සිලෙක්ට් කරනවා මොන ගාණ කොච්චර ගාණ ගන්නවද කියලා වල ඒක ස්කේලින් කරනවා. ස්කේලින් කරලා ඉවරලා ඕගොල්ලෝ account එකේ ප්ලේස් කරන්නේ ඕගොල්ලෝ account එකට දරා ගැනීමට හැකියාවක් තියෙන ප්‍රමාණයක් විතරයි. Example, if a pro trader plays one lot, then my lot ඔක්කොම අර වීඩියෝ එකේ තියෙනවා. one lot trade and you have half their balance. ඔයා හිතනවා balance එක භාගයක් තියෙනවා නම් ඔයාට දෙන්නේ 100ට ඒ කියන්නේ ඒකෙන් භාගයක් තමයි lot size එක වැටෙන්නේ. ඔයාලට සල්ලි 50000ක් තියෙනවා. ඒතර ඒ වගේ හැදි යනවා. එතකොට best for investors who wants trades scaled proportionally to their account size. එතකොට මේක හොඳයි ගොඩක් investors ලට තමන්ගේ account එකේ රිස්ක් එකක් නැතුව වැඩ කරනවා නම් ඒක මම හරිද ඊළඟට තියෙනවා රිස්ක් එක තියෙන කට්ටියට කවුද රිස්ක් එක මයික් එක මියුට් කරගන්න මයික් එක ඔයගොල්ලෝ කාගේ ඕන අනේ ඇඩ්මින් ටීම් එක පොඩ්ඩක් බලන්නද මේක ඇඩ්මින් ටීම් අපේ ප්ලීස් පොඩ්ඩක් මේක බලන්න රයිට් එතකොට අපි ගත්තොත් එහෙම ඊළඟට තියෙනවා මල්ටිප්ලයර් කොපි ට්‍රේඩින් කියලා මේක ඇවිල්ලා පොඩ්ඩක් භයානකයි ඇයි භයානක මේක ඇවිල්ලා හොඳ සාමාන්‍යයෙන් දාලා බලන්න ආවොත් තාම නැවත වගේ කට්ටිය ඉන්නේ නිකන් අර සල්ලි දාලා බලන්න ඒ වගේ කට්ටිය තමයි මේක කරන්නේ මේක මොනවද මේකෙ වෙන්නේ you set fixed multiplier for increase or decrease the trade ඔයාලට පුළුවන් ශමේන්ද්‍ර 1 lot එකක්ද 2 lot එකක් වැටෙන්න දාන්න එහෙනම් 4 lots වැටෙන්න දාන්න එහෙම දාන්න පුළුවන් එතකොට සල්ලි හොනවා යා ගොඩක් ඒ වගේම loss වෙනවා හැබැයි ඒක ඇවිල්ලා මේ ඉන්වෙස්ටර්ගේ තමයි ඉන්වෙස්ටර්ගේ අතේ තමයි මේක තියෙන්නේ අපි කාගවත් අතේ මේක නැහැ හරිද හැබැයි අපි කියනවා අපි කියලා දෙනවා ඔයගලන්ට මොන එකද දාන්න ඕන කියලා. හැබැයි මම දැන් ඔයගලන්ට දැන්ට කියලා කියන්නේ මෙන්න මේ ටික තමයි කලන්දරය කියලා. මම ඔයගලන්ට රෙකමන්ඩ් කරන්නේ මේ තුන්වෙනි එක. Fixed lot copy trading. ඒ කියන්නේ every copied trade used a fixed lot size. දැන් මම ඩොලර් 1000ක් දැම්මොත් මම ඔයගලන්ට දෙන්නේ දාන්න lot trade කරන්න දෙන්නේ 0.01 කියන lot size එක විතරයි. දැන් ඔයගොල්ලෝ දන්නේ නැත්නම් lot size ගන්න it's okay. අර වීඩියෝ එකේ තියෙනවා සම්පූර්ණ කතාව. එතකොට ඔයගොල්ලන්ට රිස්ක් එකක් නැහැ. හරිද මම ට්‍රේඩ් කරන්නේ අර lot size ම තමයි මම කොච්චර lot දැම්මත් ඔයගලන්ට වැටෙන්නේ අර fixed lot එක විතරයි example if you set to 0.1 lot fix all trades whether big or small will be 0.1 lot හරිද එතකොට ඔයා buy කරන ප්‍රමාණය තමයි lot එක කියලා කියන්නේ හැම වෙලාවෙම එතකොට මේ lot එක calculate කරන ප්‍රමාණය ගැන තමයි මේ 1 lot එක 0.1 කියලා කියන්නේ 0.01 කියලා කියන්නේ count කරන ප්‍රමාණය ඒකට සම්පූර්ණයෙන්ම හොඳ explanation එකක් දීලා තියෙනවා අර වීඩියෝ එකේ අනිවාර්යෙන් බලන්න එතකොට ඕගොල්ලෝ හැමෝම අපිත් එක්ක කොපි ට්‍රේඩ් වලට සම්බන්ධ වුණොත් ඔකට සම්බන්ධ වෙන්නේ ෆික්ස් ලොට් කොපි ට්‍රේඩින් කියන එකත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ account එක මේකෙදි 90කට එහා සිකියුරිටි එකක් තියෙනවා. හරිද? හැම වෙලාවෙම ඉන්වෙස්ට්මන්ට් වලට සිකියුරිටි රිස්ක් එකක් තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ ඩොලර් 1000ක් දානවා නම් ඔළුවේ හිතා දාන්න රයිට් මම ඩොලර් 200 මයිනස් කියොත් මම මේකෙන් අයින් වෙනවා.
හැම වෙලාවෙම රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එකට හැබැයි බඩට කතා කරන්න අපිට. අපි එච්චර දුර යන්නේ නැහැ. හැබැයි එහෙම මයිනස් එකක් තිබ්බොත් එහෙම ටක් ගාලා ඔයගලන්ට ඒක අයින් කරන්න පුළුවන්. ඒ රිස්ක් එක ඔයගලන්ට හැම වෙලාවෙම වගේ ගන්න තියෙනවා. හරිද? නැත්නම් මම 110ක් ගියොත් ලොස් එක මයිනස් 110ක් ගියොත් මම මේකෙන් අයින් වෙනවා. ඒ වගේ එකක් තියෙනවා. බිස්නස් එකක් නෙමෙයි මේක බිස්නස් එකක්. හරිද? මේක ඇවිල්ලා කවුරුත් මේ ඇවිල්ලා ගෙදරට ගෙනලා දෙන එකක්වත් එහෙම නැත්නම් මුකුත් නෙමෙයි මේක බිස්නස් එකක්. මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් කරන බිස්නස් එකක්. අපි දෙගොල්ලෝ. එතකොට මෙන්න මේ තුන තමයි වෙන්නේ. දැන් අපි ගත්තොත් එimhe ඔටෝ ස්කේල් කියන එක ගත්තොත් එimhe බොහොම සරල කැල්කියුලේෂන් එකක් තියෙනවා. හරිද? එක්සැම්පල් එකකට අර පළවෙනි එක ගණන් හදන්නේ මෙහෙමයි. සෙනාරියෝ ප්‍රෝ ට්‍රේඩ්ස් බැලන්ස් එක හිතන්නකො මා ගාව තියෙනවා ඩොලර් 10000ක් තියෙනවා කියලා හිතන්නකො. ඔයාගේ බැලන්ස් එක ඩොලර් 5000යි. ඒ කියන්නේ 150ක් මගේ බැලන්ස් එකෙන්. එතකොට මම ට්‍රේඩ් කරන්නේ මගේ සල්ලි. මගේ සල්ලි මම ට්‍රේඩ් කරනකොට මම දාන ට්‍රේඩ් එක තමයි ඔයගොල්ලන්ට කොපි වෙන්නේ. හරිද? ප්‍රෝ ට්‍රේඩ්ස් ඕපන් ට්‍රේඩ්ස් මම ඕපන් කරන වන් ලොට් එකක්. එතකොට ඔයාගේ ට්‍රේඩ් සයිස් එක බෙදීම ට්‍රේඩර්ස් බැලන්ස් වැඩි කිරීම ට්‍රේඩර්ස් ලොට් සයිස්. හරිද? කැල්කියුලේෂන් එක මෙන්න මේ විදිහට. මගේ ට්‍රේඩ් එක සමානයි 5000 බෙදීම 10000 වැඩි කිරීම ලොට් එක. එතකොට මට ලොට් එකක් ආපුවා මට එන උත්තරේ 0.5 කියලා. You will copy the trades with 0.5 lots instead of 1 lot. එතකොට ඔයාගේ account එක හැම වෙලාවම ආරක්ෂා වෙනවා. This method scales trade sizes proportionally based on your account balance. එතකොට මේක කොහොම කරත් පොඩි accounts වලට ඩොලර් 1000 500 account වල මේක ගැලපෙන්නේ නැහැ. හරිද? මම calculation එක පෙන්නන්න ඉතින් මේක දැම්මේ. හරි? එතකොට ඊළඟට අපි ගත්තොත් එimhe මේක වෙන්නේ මෙන්න මේ විදිහටයි. හරිද? මගේ ගාව තියෙනවා ඩොලර් ලක්ෂයක account එකක්. මගේ ගාව තියෙනවා ඩොලර් ලක්ෂයක account එකක්. මම මේක ට්‍රේඩ් කරනවා. එතකොට ඕගොල්ලෝ කරන්නේ මගේ account එකට plug වෙන එක. මම ට්‍රේඩ් කරනකොට එක්කෙනෙක් කියනවා මම දානවා ඩොලර් 10000ක් කියලා. මම දානවා කියන්නේ මගෙත් එක්ක දානවා නෙමෙයි. ඔයා මල්ටි බැංක් එකත් එක්ක account එක ඕපන් කරලා ඔයාගේ passport copy දීලා ඔක්කොම කරලා bank to bank හරි credit card to credit card debit card ඔයා අතන payment එක කරලා ඉවරලා account එක හදා ගන්නවා. account එක හදාගත්තට පස්සේ අන්න account එක තමයි connect වෙන්නේ මගෙත් එක්ක. හරිද? එතකොට deposit withdrawal කියන එක ඔයාට තියෙන්නේ ඔයා ගාව අපි ගාව නැහැ. හරි? හොඳට මතක තියාගන්න. ඒක හැම වෙලාවම මතක තියාගන්න. ඊළඟ එක්කෙනා දානවා ඩොලර් 20000ක් ඔයාගේ account එකට personal account එකට දා ගන්නවා. ඊළඟ එක්කෙනා දානවා ඩොලර් 30000. දැම්මට පස්සේ මාස්ටර් ට්‍රේඩර් හරිද? මාස්ටර් ට්‍රේඩර් කරන්නේ මාස්ටර් ට්‍රේඩර්ගේ account එකේ සල්ලි තියෙනවා. ඒ කියන්නේ මගේ account එකේ මම ට්‍රේඩ් කරන මගේ සල්ලි. මම ට්‍රේඩ් කරනකොට හරිද? මම හොයනවා මම කියනවා රයිට්. ඕගොල්ලෝ මගෙත් එක්ක ට්‍රේඩ් කරන නිසා මට ඕනේ ඕගොල්ලන්ගේ ප්‍රොෆිට් එකෙන් 120ක් කියලා. ඇත්තටම 120ක් ගන්නවා. හරිද? 120ක් ගන්නවා කියනවා ඩොලර් 100ක් කියවොත් මම ඕගොල්ලන්ගේ account එකේ මම ඩොලර් 20ක් මම ගන්නවා. හරිද? ඩොලර් 20ක් මම ගන්නවා. හරිද? එතකොට ඒ තමයි මගේ මහන්සිය. මොකද මම ට්‍රේඩ් කරන ඕගොල්ලෝ විනේ. එතකොට ඒ 100ට ඒ ටික තමයි මගේ ප්‍රොෆිට් එක වෙන්නේ. මම හම්බ කරන්නේ මෙන්න මෙතන. එතකොට මම හම්බ කරනකොට දැන් මට ඕගොල්ලෝ කියන්නකෝ මම ලොස් වුණොත්ද හම්බ කරන්නේ ප්‍රොෆිට් කරොත්ද හම්බ කරන්නේ? කියන්න බෑ. කියන්න බෑ කට්ටිය. මම ප්‍රොෆිට් කරොත්ද හම්බ කරන්නේ දැන්? ලොස් වුණොත් හම්බ කරන්නේ. ප්‍රොෆිට් කරොත්. ප්‍රොෆිට් කරොත් හම්බ කරන්නේ. එතකොට මට එතන රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා ට්‍රේඩ් කරන්න මේ ඔක්කොම කරන්න මට රෙස්පොන්සිබිලිටි එකක් එතන තියෙනවා. එතකොට ඒකට මම තනියෙන් කරන්නේ මම ඇවිල්ලා මේ කම්පැනි ගොඩනගෙන එක්කෙනා විදිහට මගෙත් එක්ක තව ඉන්නවා ට්‍රේඩ් කරන වෙන කට්ටියක්. ඒගොල්ලෝ තමයි ට්‍රේඩ් කරන්නේ. හැබැයි මගේ කතාව. වෙන ඒගොල්ලන්ගේ කතාව නෙමෙයි මගේ කතාව. මම ඒකට අවශ්‍ය දේවල් ටූල්ස් ඔක්කොම හදලා තියෙනවා. මම පේන්න තව චුට්ටකින් ටූල්ස් එක ඔක්කොම කොහොමද අපි කරන්නේ කියලා ඉවරලා. එතකොට මේකේ තියෙන හොඳ සහ නරක ගත්තොත් එහෙම මේකේ තියෙන හොඳ සහ නරක මම ඔයගොල්ලන්ට කිව්වනේ මම කිසිම වෙලාවක ඔයගොල්ලන්ට මේ හීන ලෝකයට අරන් යන්න මම කැමති නැහැ. හරිද? එතකොට අපේ account එකේ loss වුණොත් ඔයාලට responsibility එක ගන්නවද? account එකක් loss වෙන්නේ නැහැ රුෂිද. හරිද? මම ඒකයි කිව්වේ ඕගොල්ලන්ට 10%ක විතර risk එකක් ඕගොල්ලෝ ගන්න කියලා කිව්වේ ඒකයි. 10%ක විතර risk එකක්. හරිද? කොහොමද account එක වැටෙන්න දෙන්නේ නැහැ. එතන ඒ කතාව වෙන්නේ නැහැ මගේ පැත්තෙන් වෙන්නේ නැහැ. account එක වැටෙන්න දෙන්නේ නැහැ. ඒ රිස්ක් එක මම අනිවාර්යෙන් ගන්නේ මගේ account එකට. මගේ account එකට මගේ රිස්ක් එක ගන්නවා. මගේ account එක මම recover කරනවා කියලා කියන්නේ ඕගොල්ලන්ගේ account එක automatic recover වෙනවා කියන්නේ. මට ඩොලර් 50000ක් ලක්ෂයක් විතර නැති කරගන්න විශ්වාසයක් නැහැ. හරිද? ඒක නිසා කවුද මේ ඇවිල්ලා group එක හරි. හරිද? එතකොට මේ කට්ටිය ඇඩ් කරන්න group එකට කට්ටිය එනවා group එකට මේ ඇඩ් කරන්න. එතකොට ඕගොල්ලෝ බලන්න ඕනේ ඩොලර් 1000ක් දාලා ඉවරලා බලන්න ඕනේ මාසයක බලන්න. එකපාර ලොස් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ෆෝන් එකට ඇප් එක එනවනේ. ෆෝන් එකට දාගන්නවා. ඕගොල්ලෝ පේනවා ට්‍රේඩ්ස් ටික ඕගොල්ලන්ට පේනවා. හැමදේම පේනවා ඕගොල්ලන්ට. මොකද වෙන්නේ කියලා. එතකොට එතන මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් මේ මොකද වෙලා තියෙන්නේ මෙතන. එතකොට මේක මොකද වෙන්නේ? රිකවරියක් දෙනවද? කොහොමද රිකවරි එක වෙන්නේ? මොනවාරි ප්‍රශ්නයක් වුණොත් මම කියන්නේ. ඒක අපි කතා කරලා රුචිර කරගන්න.
හරිද? එතකොට ඕගොල්ලෝ අපිත් එක්ක කනෙක්ට් කරනවා මේ ඔයා සල්ලි දැම්මා කියලා දැන් පස්සේ ෆෝන් ආස කරන්න මුකුත් නැහැ කස්ටමර් සර්විස් තියෙනවා. ඔයාලා බලපුවා මේ මගේ account එකේ පොඩි මයිනස් එකක් යනවා මොකද්ද සීන් එක කියලා බලන්න පුළුවන්. මේක රිස්ක් එකක්ද? රිස්ක් එක වැඩිද? කියලා බලන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. එතකොට අපි එතකොට මේ වීක්ලි කතා කරනවා. ඇවිල්ලා කොහොමද ප්‍රොෆිට් කොහොමද කියලා කතා කරනවා. එතකොට මේකනේ බිස්නස් එක. මම ඔයාලට කිව්වේ. එතකොට බිස්නස් එකේ ඔයාගේ බරපෑම තමයි ඔයා ගන්න ඕනේ ඔයාගේ කැපිටල් එකෙන් 120ක විතර රිස්ක් එකක් ඕගොල්ලෝ ගන්න ඕනේ. 120ක විතර රිස්ක් එකක්. හැමෙල්ලම තියාගන්න මේ වගේ ගානක්. ඒතර නෑ මෙච්චරට ගියොත් එම අයින් වෙනවා. කියලා එකක් තියාගන්න ඕනේ. හරි මේක බිස්නස් එකක් නේ. හැබැයි ඕවරෝල් මම උනට පෙන්නන්නම් මම මගේ ගාව තියෙන දේවල් ඒවත් එක්ක මම අපි ලොස් වෙවි කරන්නේ නැහැ. ඒක ඔයාලට ට්‍රේඩ් කරන්න යනකොට තේරෙයි. හරි පැහැදිලි රුචිට? පැහැදිලිද? පොඩි මැසේජ් එකක් දාන්න. එතකොට මම ආරයිට් ඕකේ very good. හරි. මොකද මට ඔයගොල්ලන් හීන ලෝක වලට ගෙනියන්න බෑ. මට දැන් මේක මෙහෙම කරන්න පුළුවන්. හරිද? මට මේ කතාව මේ විදිහට කරන්න පුළුවන්. හරි පොඩ්ඩක් අහගෙන ඉන්න පොඩ්ඩක්. හරිද? මේ සමහරවිට පොඩි කැස්සක් තියෙනවා. මට මේක මේ විදිහට කරන්න පුළුවන් hina යනවා මට. ඒක මම කියන්නේ. හරිද? මේක දැන් කරලා පෙන්නන්න. ජීවිතේ ජය ගන්න. බලන්න මම බින්දුව ඉඳලා පටන් ගත්ත කෙනෙක්. ඔයගොල්ලෝ කැමති නැද්ද රේන්ජ් එකක් පදින්න? ඔයගොල්ලෝ කැමති නැද්ද හෙලිකොප්ටර් එක යන්න? බලන්න ධම්මික පෙරේරා සල්ලි හම්බ කරලා තියෙන හැටි. ඔයගොල්ලෝ කැමති නැද්ද ඔයගොල්ලෝගේ හීන දිනන්න? මාසෙකට 120ක් 30ක් කියලා කියන්නේ පොඩි ගාණක්ද? අන්න ඒ වගේ ගොන් පාට් එකක් දාලා ඉවරලා ගොන් කතා කරන්න පුළුවන්. හරි ඒවා හරි ගොන්. මිනිසුන්ට ඇත්ත කියන්නේ නැතුව මිනිසුන් හීන ලෝක වලට ගිහලා අතෑරියාම මිනිස්සු අනාථ වෙනවා. ඇත්ත කතා කරලා ඉවරලා ඇත්තට මුහුණ දීලා පොළවේ පාය ගහලා බිස්නස් එකක් කරනකොට ඒ බිස්නස් ග්‍රෝ වෙනවා. හරිද? මම දැන් අද යූ ඇත්වලේ කරා වීඩියෝ එකක් තියෙනවා මේක පටන් ගන්න පෑ භාගයකට කලින් අන්න ඒකත් පොඩ්ඩක් ගිහලා බලන්න ජොබ් හොයන කට්ටිය හරි මොනවා කට්ටිය ඉන්නවා මෙතන බලන්න. මට එහෙම කතා කරලා ඕගොල්ලන්ගේ හීන ලෝකවලට ගෙනියන්න ඕනේ නැහැ. හරිද? එහෙම කරන්න මට කිසිම උවමනාවක් නැහැ. මට කොහේවත් අමාරුවක් නැහැ. එනවනම් වරියු නැත්නම් ඵලයක්. ඔච්චරයි. හරිද? මේ forex.lk කියන platform එක ගන්න විඳ දුක මම දන්නවා. මේ web domain එක මම ගන්න මාර දුකක් වින්දා. ෆයිට් කරලා ලංකාවේ ඉන්න ලොකුම කෝටිපතියෙක් එක්ක ෆයිට් කරලා මේක ගන්න. හැබැයි ෆයිනලි මම ගත්තා. මං හිතුවොත් දෙයක් කරන්න ඕනේ කියලා මම ඒක කරනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මං හැම වෙලාවෙම උඩට යනවා කියලා නෑ වැටෙන්න ඕනේ මිනිහෙක්. මිනිස්සෙක් හැම වෙලාවෙම වැටෙන්න ඕනේ නැගිටින්න ඕනේ. වැටෙන්න ඕනේ නැගිටින්න ඕනේ. හැබැයි වැටුණු හැම වෙලාවකම අර වැටිච්ච තැනට වඩා උඩට ඉන්න ඕනේ. ඕක තමයි මගේ කලාව. ඕක තමයි මම දන්න විස්තර. හරි මම දන්නේ ඔච්චරයි. වැටෙනවා මිනිහෙක් හැම වෙලාවෙම වැටෙනවා. මිනිස්සෙක් වැටෙන්න ඕනේ. හැම වෙලාවෙම වැටෙනවා. මානසිකව වැටෙනවා. මුදලින් වැටෙනවා. යාළුවෝ අතර වැටෙනවා. හැම වෙලාවෙම වැටෙනවා. හැබැයි වැටෙන හැම වෙලාවකම වැටිච්ච තැනින් හිටියට වැඩි උඩට දශමයක් හරි යන්න ඕනේ. එහෙම තමයි අපි කියන්නේ රීටෙස්ට් කර කර යනවා කියලා මාකට් එක. ඒක තමයි වෙන්න ඕනේ. රයිට්? ඒ වගේ තමයි හැම වෙලාවෙම උඩට යන්න මනුස්සකම කියන එක හැම වෙලාවෙම පොළොවේ තියාගන්න. ඒකත් උඩට අරන් එපා. මනුස්සකම කියන එක හැම වෙලාවෙම පොළොවේ තියාගන්න. හරි අපි හැමෝම මිනිස්සු. ඔක විතරක් පොළොවේ තියාගන්න. ඒක නිසා ඔයගොල්ලෝ මේ අද ආව කියලා හිට රේන්ජ් රෝ ගන්නත් බෑ. එතකොට ඕගලන්ට මොනවාද හෙට ජීවිතේ සාර්ථක වෙන්නේත් නැහැ. ඔය මොනම අවුලක්වත් වෙන්නේ නැහැ. සාර්ථකත්වය කියලා කියන්නේ සල්ලිත් නෙමෙයි. අන්න සාර්ථකත්වය කියන එක ඩිස්ක්‍රයිබ් කරොත් එහෙම ගොඩාක් පැති තියෙනවා. හරිද? ඔයගලන්ට ස්පිරිචුවලි සාර්ථක වෙන්න පුළුවන්, මානසිකව සාර්ථක වෙන්න පුළුවන්, භාවනා කරලා සාර්ථක වෙන්න පුළුවන්, මුදල් වලින් සාර්ථක වෙන්න පුළුවන්, මනසින් සාර්ථක වෙන්න පුළුවන්. මේ හැමතැනම සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි සාර්ථකත්වය කියන එක සල්ලි වලින් විතරක් බයිනවනම් උපිසෙක්. සාර්ථකත්වය කියන එක සල්ලි වලින් විතරක් බයින්න පුළුවන් එකක් නෙමෙයි. සල්ලි කියලා කියන්නේ මැරෙනකොට අරන් යන්න බැරි දෙයක්. හරි ඒ නිසා ඒව වරුදු තියාගන්න BMW එකක් කියලා කියන්නේ ලයබිලිටි එකක් මිසක් තමයි ෂෝ ඔෆ් කරන එකක් නෙමෙයි. රෝල්ස් රොයිස් එකක් ලංකාවට ගෙනවා කියන්නේ තමන්ට ලයබිලිටි එකක්. කෝටි ගණන් ගෙවන්න තියෙනවා රිපෙයාර් වලට. ඒක ලයබිලිටි එකක්. කාර් එක හූරයි දන්නේ නැහැ. කවුරු හරි ගලකින් ගහයි දන්නේ නැහැ. හරිද? ඒක නිසා හීනයක් දකින්න හරිද? හීන තියාගන්න. හැබැයි රෝල්ස් රොයිස් එකක් ගන්නකොට කාර් එකක් ගන්න try කරන්න. BMW එකක් වෙනකොට කාර් එකක් ගන්න try කරන්න. ඔයාගේ අවශ්‍යතාවය ඇවිල්ලා කාර් එක නැගලා ගමනක් යන එක මිසක් අනුන්ට පෙන්වන්න එක නෙමෙයි. ඒකනේ. හරිද? ඒව ඔයගොල්ලෝ හොඳට ඔළුවේ තියාගන්න ටික. හරිද? මම මේ දෙන ඇඩ්වයිස් ටික. අයියා කෙනෙක් විදිහට කියන්නේ මට වැඩි මල්ලා ඉන්නවනේ ඒත් මම කියන්නේ හැම වෙලාවකම තමන්ගේ ධනය කියන එක මේ තියෙන වාහන වලින් අර මලින් පෙන්නන්න යන්න එපා තීරුමක් නැහැ. ඒ ඔක්කොම liabilities. මේවා දවසින් දවස පරණ වෙනවා. යකඩ ගොඩවල් වලට යනවා. assets තියාගන්න. පුළුවන් නම් ඉඩම් buy කරන්න. ස්ටොක් මාකට් එකට සල්ලි දාන්න. හරි assets තියාගන්න. මමත් ස්ටොක් මාකට් එකේ ඔපන් කරගෙන account එකක් මමත් සල්ලි දානවා ළඟදීම ස්ටොක් මාකට් එකේ ලංකාවේ.
ඇසෙට්ස් තියාගන්න, බිස්නස් හදාගන්න බලන්න, බිස්නස් මොඩියුල් බලන්න. අපි දවසක කතා කරමු කොහොමද බිස්නස් මොඩියුල් හදන්න, අලුත් බිස්නස් මොඩියුල් කොහොමද කියලා කතා කරමු වෙනම දවසක. රයිට්. කතාවේ ඉතුරු ටික මේ pros and pros and cons කියලා කියන්නේ හොඳ සහ නරක කියන එක. මේක හොඳ තමයි no need for trading experience. මේක තමයි හොඳම දේ. ඔයාලට එක්ස්පීරියන්ස් ඕනේ නැහැ. ඔයාලට තියෙන්නේ software ටික download කරගෙන connect කරන් විතරයි කතාව තියෙන්නේ. ඒකත් අපි training එකක් දෙනවා. allow passive investing. එතකොට ඔයාලට තියෙනවා passive investment එකක් ඔයාලට සල්ලි එනවා. right. මම ලක්ෂ 10ක් දැම්මොත් මම දන්නවා අවුරුද්දක් ඇතුළත මට මෙන්න මෙච්චර ගණක් එනවා. ඕන්ලයින් සල්ලි withdraw කරන්න පුළුවන් ඔයාලට. ඒකත් ප්‍රශ්නයක් නෑ. ඕන්ලයින් සල්ලි දාන්න පුළුවන්, ගන්න පුළුවන්. ඒක කවුරුත් එපා කියන්නෙත් නෑ. මුකුත් නෑ. ඕන්ලයින් කරන්න පුළුවන් ඒක. හරිද? ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ට්‍රේඩ් එකක් ඔන්ලයින් දිනනට සල්ලි ගත්තොත් මට කරන්න දෙයක් නෑ. ට්‍රේඩ් එකක් රන් වෙන වෙලාවට සමහරවිට මයිනස් ට්‍රේඩ් රන් වෙනවා. දැනුත් මගේ ට්‍රේඩ් එකක් රන් වෙනවා. ඒ රන් වෙනකොට සල්ලි ගන්න හදන්න එපා. නැත්නම් ඒක එකක්. අනිත් එක තමයි අපි දවස් ගන්න ට්‍රේඩ් ක්ලෝස් කරන්න try කරනවා. flexible can start stop copy anytime. ඕන්ලයින් ඔයගොල්ලන් stop කරන්න පුළුවන්, start කරන්න පුළුවන් කැමති වෙලාවට. හරි diversifications කියලා කියන්නේ copy multiply multiple traders for balance risk. ඔයගොල්ලන්ට පුළුවන් ඕන්ලයින් මොනවාද තව කොපි ට්‍රේඩ් තුන හතර අපේ දැන් කොපි ට්‍රේඩ් කොහොමද තුනක් විතර එනවා ඒ තුනම කොපි කරන්න පුළුවන් ඕන. ඒ ඔප්ෂන් එක තියෙනවා. නරක දේ තමයි dependence on the traders performance. මම පිස්සු කෙලියොත් ඕගොල්ලෝ බෞද්ධ භාග කෙනෙක් මොකක්ද කිව්වට තේරුන්නේ නැහැ. හරි anyway මේ මොනවාද right. එතකොට මට හිතන විදිහට මෙතනට අනවශ්‍ය කට්ටියක් ඇවිල්ලා ඉන්නවද කියලා මට හිතෙනවා. මොකද අපි අර හතර වටේටම නෙල්ල නිසා පොඩ්ඩක් ඇඩ්මින් ටීම් එක බලන්න පොඩ්ඩක් අපේ යාළුවෝ ටික ඇවිල්ලා ඉන්නවද කියලා මේ චුට්ටක් බලන්න. මේ මොනවාද අපේ අපි නෙල්ලනවනේ මේ දවස් ටිකේ අපේ කට්ටියකට. ඒක නිසා මේ කියන්නේ පොඩ්ඩක් කුළු තියාගන්න එකක් ඇඩ්මින් ටීම් එක. right right. එතකොට මේ ඊළඟට තමයි මේ sleepage and execution delay කියලා එකක් තියෙනවා. කියන්නේ sleepage and execution delay කියලා කියන්නේ සමහරවිට මම මේක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. මේක සාමාන්‍ය අපි ට්‍රේඩ් එකක් දාන ට්‍රේඩ් එක මොනවාද ට්‍රේඩ් එක දානකොට ට්‍රේඩ් එක සමහරවිට ටිකක් දුරින් වැඩෙන්න පුළුවන්. ඒ වගේ පොඩි පිස්සු ටිකක් තියෙනවා. හැබැයි මල්ටි බැංකේ එහෙම ප්‍රශ්න ගොඩක් නැහැ. හරිද? ඊළඟ තමයි some platforms charge commissions for performance fees. performance fees commissions or performance fees. එතකොට දැන් අපි charge කරන performance fee අනුව charge කරන අපි charge කරන්නේ profit share එකක්. හරිද? එතකොට performance fee කියලා කියන්නේ ඔයා එනකොටම ගන්නවා charge එකක්. එහෙම කරන්නේ නැහැ. හරිද? commission එක charge කරන්නේ නැහැ කියන. හරි? ප්‍රශ්න දෙකක් අහලා තිනවා. අපි ඩුබායි ඉඳලා multi bank account එක open කරලා අවුරුදු දෙකක් තුනකින් ලංකාවට ගියොත් ආයේ ඩුබායි නොවෙන්නම මෙහි අපේ account එක cancel වෙනවද? අපේ ID එක expire වෙන නිසා නැහැ. එහෙම මුකුත් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට passport copy එක දෙන්න කියන්නේ අන්නේ හේතුව නිසා. passport copy දුන්නා කිසි ප්‍රශ්නයක් නැහැ. මේක global. ලංකාවේ ඉඳලා කරන්න පුළුවන්, මෙහි ඉඳලා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මුකුත් worry වෙන්න එපා. අනිත් එක මම direct contact තියෙන්නේ multi bank එකේ head of sales international. එයාත් එක්ක තමයි direct contacts තියෙන්නේ. එතකොට එයාත් එක්ක තමයි මම වැඩ කරන්නේ. මිස්ටර් ඇන්ඩ්‍රියස් කියලා. ඒක නිසා මම කාත් ඒජන්ට්ලත් එක්ක වැඩ කරා. ඒජන්ට්ලත් එක්ක නෙමෙයි වැඩ කරන්නේ. මම වැඩ කරන්නේ මිස්ටර් ඇන්ඩ්‍රියස් එක්ක තමයි direct වැඩ කරන්නේ. ඒක නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට දෙනවා could you please explain could you please explain could you please කොහෙද මම දැක්කම කොහෙද ගන්නවා could you okay could you please explain diversifications again please right okay විනාඩි දෙන්නකෝ හරි අපි හිතමුකෝ කොපි ට්‍රේඩ් තුනක් තියෙනවා කියලා හරි එතකොට අර පුළුවන් කොපි ට්‍රේඩ් තුනටම කනෙක්ට් වෙන්න අර පුළුවන් මම දැන් ඩොලර් 3000ක් තියෙනවා කියලා කොපි ට්‍රේඩ් තුනකට කනෙක්ට් වෙනවා ඒක කරන්න පුළුවන් ආර account එකේ. හතරකට කනෙක්ට් වෙන්න පුළුවන්. පහකට කනෙක්ට් වෙනවා. එහෙම කරන්න පුළුවන් කනෙක්ට් වෙන්න පුළුවන්. කැමති නම් කනෙක්ට් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එච්චරයි. බොහොම සරලයි. එකම account එක තැන් හතරක හතර traders ලා හතර දෙන්න පුළුවන් trade කරන්න. හැබැයි ඉතින් පුතේ ලොකු risk එකක් තියෙනවා. traders ලා දන්නේ නැත්නම් කොහේ හරි ඉන්න එකෙක් නම් කොහේ හරි පාකිස්තාන එකෙක් නම් ඇගිල්ලා යනවා ඩොග් ගාලා. හරි. පැහැදිලිද සුමේද? එතකොට ඔයාලා monthly profit එක trade කරලා limit එකක් trade කරලා කරන limit එකක් තියෙනවා. නෑ එහෙම එකක් නෑ. අපි දිගටම trade කරනවා. weekly තමයි profit එක share වෙන්නේ. ඒක ඕගොල්ලන්ට ගන්න දෙයක් නෑ. company එකෙන් අපේ profit එක අපිට දෙනවා. 120ක් අපි charge කරනවා. ඒ කියන්නේ පොඩි accounts වලින්. එතකොට මම try කරන්නම් ඒක 100ක් අඩු කරන්න. මොකද මට ඕනේ ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න. මට සල්ලි කියන එක මම trade කරනවා. සහ මට commission එකක් වෙනම company එකෙන් ගෙවනවා. එතකොට මොනවාද මේක every week ඔයගලන්ට profit එක ඕගලන්ට ගන්න පුළුවන්. හැබැයි every week
PNL එක හදලා ඉවරලා හිතන්නකෝ ඩොලර් 1000ක් දැම්ම කියලා ඩොලර් 1000 දැම්ම කියලා රුචිර ඩොලර් 1000ක් දාපුවාම ඩොලර් 10න් වා හිතන්නවා ඩොලර් 100ක් හිතන්න මම ඩොලර් 100ක් ප්‍රොෆිට් කරනවා ඩොලර් 100ක් ප්‍රොෆිට් කළා දැන් සිකුරාදා තමයි සල්ලි බෙදන්නේ කම්පැනිෙන් තමයි ඔටෝමැටික් මගේ account එකට එන්නේ හැබැයි ඒක බෙදන්න කලින් ඔයා ඩොලර් 200ක් ඊට ගන්නවා ඩොලර් 200ක් ඊට ගත්තාම එළියට ගත්තාම ඩොලර් 100ක් ප්‍රොෆිට් කරලා තියෙනවනේ ඩොලර් 900ක් account එකේ තියෙනවා ඒ ඩොලර් 900න් මගේ බැලන්ස් එක කොහොමද කපලා මට දෙනවා හරිද? ඔයා එතකොට සම්පූර්ණ මුදල ඉල්ට ගන්න හදනවා කියන්නකෝ. දැන් හිතන්න ඔයා මණ්ඩේ සල්ලි දානවා. උදාහරණයක් විතරයි. මණ්ඩේ සල්ලි දානවා. බදාදා වෙනකොට මම 100% ප්‍රොෆිට් කරනවා උදාහරණයකට. උදාහරණයක් එහෙම කරන්න එහෙම මගේ අතින් නම් එහෙම වෙන එකක් නෑ. සාමාන්‍යයෙන් ඒ වුණාට මේ නිකන් කියන්නේ නිකන් උදාහරණයකට 100%ක් මම බදාදාදී ප්‍රොෆිට් කරගෙන ඩොලර් 2000ක් කරනවා. ඔයා ඩක් ගාලා ඔයා නෙමෙයි මම හිතන්නේ කියනවා මම ටක් ගාලා සල්ලි ගන්න ඕනේ කියලා. ඔක්කොම ගන්නකොට දානවා සම්පූර්ණ විඩ්‍රෝල් එකක්. ඔයා දානවා සම්පූර්ණ විඩ්‍රෝල් එක. ඔයා සම්පූර්ණ විඩ්‍රෝල් එක දැම්මට ඔයාට හම්බ වෙන්නේ කීයද? කීයද ඔයාට එන්නේ ප්‍රොෆිට් එක විදියට? ඔයාට සම්පූර්ණ විඩ්‍රෝල් එක විදියට කීයද එන්නේ? කියන්න බෑ. මම 120 චාර්ජ් කරනවා. ඔයා දානවා ඩොලර් 2000 ප්‍රොෆිට් එක. ඩොලර් 2000 දානවා විඩ්‍රෝල් එක. ඔයාට ඩොලර් 2000 ගන්න බෑ. ඔයාට ගන්න පුළුවන් 1800ක් විතරයි. තෑන්ක්ස් ටිචර්. අයි රුචිරට පොඩ්ඩක් පැටලෙන්න ඇති රුචිරට ඩොලර් 1000 දෙකටම 20 20 ගණන් කරා නෑ. ඩොලර් 1000 කැපිටල් එක වාගේ. මම කතා කරන්නේ ප්‍රොෆිට් එකෙන් විතරයි. ඒතර ප්‍රොෆිට් එකෙන් ඩොලර් 200ක් කම්පැනි දෙන්නේ නෑ ඔයාට. ඇයි? ඔයා ඔල්රෙඩි ඇග්‍රීමන්ට් එක තියෙනවා මගෙත් එක්ක මට ප්‍රොෆිට් එක දෙනවා කියලා. ඒතකොට එහෙම දෙලා ඒ පොරොන්දු ඔයා ඩිජිටලි සයින් කරලා ඉවරයි. ඒක නිසා කම්පැනි කවදාවත් ඔයාට සම්පූර්ණ 100% ප්‍රොෆිට් එකයි කැපිටල් ඔක්කොම අයින් කරන්න දෙන්නේ නෑ. ඔයාට ඔන්ලයින් සල්ලි ගන්න පුළුවන්. ඔයාට 1000ක් ගන්න පුළුවන්. කොහොම කරත් මාසෙ වීක් එක ඉවරනකොට ඔයාගේ අර ඔයාගේ 400 ඉතුරුලා තියෙන්නේ. මේ මම ඒ වෙලාව earn කරුවේ 200ක්ම ඒ 200 මට එදා සතියේ මට හම්බ වෙනවා. ප්‍රොෆිට් එකකින් විතරයි කැපෙන්නේ. කැපිටල් එකකින් කැපෙන්නේ නැහැ. ප්‍රොෆිට් එකකින් විතරයි. ප්‍රොෆිට් විතරයි. only the profit. only from the profit. මම ඩොලර් 100ක් කිව්වොත් ඔයා ඩොලර් 100ක් කිව්වොත් එම ඩොලර් 20ක් මට එනවා. එච්චරයි. හොඳට මතක තියාගන්න මේක long term target එකක් විදිහට තියාගන්න. මේක මම කරන්නේ මගේ ජීවිත කාලෙටම. මම මේක මට අතාරින්න ඕන තරම් කාලයක් තිබ්බා. මම අතාරින්න උවමනක් නැති සඳහන් මම forex.lk එකේ buy කරලා FX Nation Academy company හදලා මේ ඔක්කොම කරලා තියෙනවා. ඒතර can you make a individual WhatsApp group for people who likes to join for copy trading? Yes, definitely I will create right today. I will create. එතකොට මම අද කරන්න හදලා මම link එක දාන්න. ඒතකොට ඒක join වෙන්න don't worry. හරිද? withdrawal access අපේ අතේ තියෙන ඔව් definitely ඔයගොල්ලෝ අතේ තියෙන account එක හදුවාට පස්සේ withdrawal access 100%ක් ඔයගොල්ලෝ ගාව තියෙන මගේ ගාව නැහැ. මට කොටිම කියනවා ඔයගොල්ලන්ගේ trading login එකක් ඕනේ නැහැ. ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ඔක්කොම ඔයගොල්ලෝ කරන්නේ. මම නෙමෙයි කරන්නේ. අපි ඒකට ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා දෙනවා. ඔයගොල්ලෝ මෙහෙමයි කරන්න කියලා. හැබැයි ඔයගොල්ලෝ තමයි පාස්වර්ඩ් දාලා ඔක්කොම කරලා login වෙන්නේ. ඒක company responsible. company responsible මේ හැම දෙයකම company තමයි මේකේ අතරමැදියා. එතකොට මල්ටි බැංක් ගෲප් එකේ ගොඩක් අය අහනවා ඇයි අපි ලින්ක් එකකින් join වෙන්න ඕනේ කියලා. ඔබ දැකලා තියෙන අහලා තියෙන සමහර අය අහනවා නේද? ඇයි ලින්ක් එකකින් join වෙන්න ඕනේ? වගේ කතාවක් අහලා තියෙනවද? අහලා තියෙනවද? අහලා තියෙනවද? අපේ ඇයි අපි ලින්ක් එකකින් join වෙන්න ඕනේ කියලා අහලා තියෙනවනේ. මෙහෙමයි. මම ඔබ එක්ස්ප්ලেইন කරන්නම් ඔයගලන්ට. මල්ටි බැංක් එකේ ඉන්නවා සේවකයෝ 700ක් විතර. ඒ කියන්නේ සේල්ස් කරන කට්ටිය 700ක් විතර ඉන්නවා. එතකොට මම වැඩ කරන්නේ මිස්ටර් ඇන්ඩ්‍රියාස් එක. මිස්ටර් ඇන්ඩ්‍රියාස් කියලා කියන්නේ මල්ටි බැංක් එකේ head of sales international. මම වැඩ කරන්නේ එයාත් එක්ක මිස්ටර් ඇන්ඩ්‍රියාස්. එතකොට එයාත් එක්ක වැඩ කරනකොට එයා මට දීලා තියෙනවා ඩෙඩිකේටඩ් account එකක් සහ මට VIP විදිහට. අනිත් අයට දෙන්නේ නැති VIP විදිහට. එතකොට එතනින් තමයි ඒගොල්ලෝ මගේ performance ඔක්කොම ටික බලන්නේ. මගේ ටාගට් එක එක්තරා ලෙවල් එකක් තියෙනවා. ඒ ලෙවල් එකට ගියාට පස්සේ මල්ටි බැංක් එකත් එක්ක තමයි ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා මගේ ප්ලෑන් එක තියෙන්නේ. මොකද ඒ තමයි දැන්ට තියෙන කම්පැනි එක. මම විශ්වාස කරන සහ මම විශ්වාස කරන කියන්නේ 60 දකලා විශ්වාස කරන්නේ නෙමෙයි. එක්සත් අරබ් එමිරාජ්‍යයේ සහ ග්ලෝබලි වැඩිම SCA Security Community Authority license තියෙන වැඩිම කම්පැනි එක. regulated වැඩිම කම්පැනි තමයි MEX Group කියලා කියන්නේ. ඒක නිසා මම ඒක විශ්වාස කරන්නේ ඩොකියුමන්ට්ස් එක මිසක් කම්පැනි ඉන්න ඇන්ඩ්‍රියා හොඳයි, අරයා හොඳයි, යා සුදුයි, කළුයි, කොටයි, මහතයි නෙමෙයි. හරි. රයිට්. එතකොට වීඩියෝ එක දෙනවා. මේ වීඩියෝ එක YouTube දානවා අනිවාර්යයෙන් දානවා. තමයි තියෙන accept my join request in WhatsApp group. Yeah, for sure. Yeah, sure. මම WhatsApp group එක වෙනමත් හදන්නම්. කෝ මේකේ ෂට් අවයිල් දෙනවා. Okay. right. Okay. රුචිර තියෙනවා. Okay.
ස්ක්‍රීන්ෂොට් එක්සෙප්ට් කරා ඔන්න දෙන කරා. එතකොට account එක හදලා දාන්න අපි මේක බොහොම හිමීට යන්නේ. දැන් අපේ මෙතන කතාව ඉවරයි. හැබැයි මම දැන් තවත් දේවල් ටිකක් ඔයගොල්ලන්ට පෙන්නන්න යනවා. හරිද? ඒ පෙන්නන්න යන දේවල් ටික ඇවිල්ලා අපි දැන් ට්‍රේඩ් කරන්නේ කොහොමද? අපේ ට්‍රේඩින් වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න ඕන නිසා අපි මොනවද භාවිතා කරන මෙවලම් කියන එක ගැන තමයි දැන් මේ කතා කරන්න යන්නේ. හරිද? මොනවාද මොකද්ද රයිට් මට තප්පරයක් දෙන්න. රයිට්. එතකොට ඔව් හරි. ඊෂා හරි. එතකොට අපි භාවිත කරන මෙවලම් ගත්තොත් එහෙම අපි මේ භාවිත කරන මෙන්න මේක. මේක ඇවිල්ලා මේ ඔක්කොම මම හදපු අය. මේක අවුරුත් මේ කාගේද මේ කාගේ මේ අපි යන්නේ බිස්නස් සෙන්ටියරි කියලා තියෙන්නේ. මේක ස්ට්‍රැටජි එකක් මේක මම හදලා තියෙන්නේ. මේක ඔබ බැලුවොත් එහෙම මේ ගෝල්ඩ් එකට මේක හදලා තියෙන්නේ. හරිද? පේනවනේ ස්ක්‍රීන් එක. ගෝල්ඩ් එකට මේක හදලා තියෙන්නේ. හරිද? ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මේක දැන් ඔයගොල්ලන්ට පෙනෙයිද දන්නේ නැහැ. මම මේක හදලා තියෙන්නේ මේ මෙතන ගියාට පස්සේ මේක සපෝට් එකක් නම් මේක කොළ පාට වෙනවා. හරිද? මේක පහළට ගියොත් මේක රෙසිස්ටන්ස් එකක් වුණොත් මේක රතු පාට වෙනවා. ඒ තමයි මේක හදලා තියෙන්නේ. මේක ඇවිල්ලා කැල්කුලේෂන් එකක්. මේ ඔයාලා පේනවා ඇති මේ ඇවිල්ලා මම එන්ට්‍රීස් ගන්න තැන් ටික මේක ඔටෝමැටික් මේක පොඩි කැල්කුලේෂන් එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ කෝඩින් වගේ එකක් හදලා තියෙන්නේ. එතකොට මේ ගණන් ටික ඇවිල්ලා මගේ පර්සනල් රහසක්. හරිද? ඒක නිසා මට මේක කාටවත් දෙන්න බෑ. කාටද මේක අවශ්‍යතාවක් වුණ හරි එකක් එහෙම තියෙනවා නම් මොනවාද එහෙම කාටද මෙහෙම අවශ්‍යතාවක් වුණ හරි තියෙනවා නම් ඒක සම්බන්ධයෙන් ගන්න මාව කන්ටැක්ට් කරන්න. මම ඒතකොට සබ්ස්ක්‍රිප්ෂන් එකක් දෙන්නම් මාසෙකට සැරයක් ගන්න. මාස සැරයක් ගෙවන විදිහට මට හදලා දෙන්න පුළුවන්. ඒක ඒව කෙනෙක්ට ඕන නම් කරන්න. ඒ වගේම තව කෙනෙක්ට කොපි ට්‍රේඩ් එකක් පටන් ගන්න ඕන නම් ඕනලාක ඔයගලන්ට කොපි ට්‍රේඩ් එකක් පටන් ගන්නත් පුළුවන්. හරිද? ඔයගලන්ට පටන් ගන්නත් පුළුවන්. ඔයගලන්ට වෙලාවක් තියෙනවා ට්‍රේඩ් කරන්න මම ඔයගලන්ට සපෝට් එක දෙන්නම්. මම පෙන්නන්නම් අපේ ට්‍රේඩින් viewer එක ඉලවලා. මුලින්ම කියන්න කැමති forex.lk 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 එකට ගියහම මේක අපේ මගේ වෙබ්සයිට් එක මේකේ අපි ඩේලි රිපෝට්ස් දානවා. එතකොට ඔයගලන්ට සාමාන්‍යයෙන් ෆයිනෑන්ෂල් රිපෝට් එක ගන්න පුළුවන් මෙතනට ගිහිල්ලා. එතකොට මේකේ ආටිකල්ස් යනවා. ඒක මේ ඔක්කොම හදන්නේ මම කරන්නේ. මම තමයි සම්පූර්ණ කරන්නේ දැනට. ඔයගලන්ට මොන හරි අයිඩියාවක් ඉස්සරහට එනවා නම් ආටිකල් මොන හරි දාන්න ඕන නම් කියන්න අනිවාර්යයෙන්ම. එතකොට අපි අනිවාර්යයෙන්ම මේකේ දාලා දෙන්නම්. එතකොට මේ තියෙන රිපෝට්ස් තියෙනවා. ඔයාලා පේනවා ඇති. මේක ක්ලික් කරොත් එහෙම මේ තියෙන රිපෝට්ස් හරිද? ලස්සනට හදලා ඉවරලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා මොනවද තියෙන්නේ කියලා මේ ඔක්කොම විස්තර ටික අපි එකින් එකට හැම වෙලාවෙම වගේ ඕගලන්ව දැනුවත් කරනවා. එතකොට මේ ආටිකල්ස් ගොඩක් කියවන්න මේවා ගොඩක් වටිනවා කියවන්න. මාර විදිහට වටිනවා මේ ආටිකල් කරලා මේ ඔක්කොම හදන්නේ මම තනියෙන්. එතකොට මේවා කියවනකොට ඔයගලන්ට ලොකු දැනුමක් ලැබෙනවා මේ සම්බන්ධයෙන්. මේවා නිකන් මේ එසේ මෙසේ නිකන් මේ කියනවා නෙමෙයි. ඊළඟට අපි ගත්තොත් මේ এডুকেෂන් පැත්තට ගියොත් එimhe ඩේලි මාකට් ගියොත් එimhe ඩේලි මාකට් වල forex වලට සහ crypto වලට අපි රිපෝට්ස් හදනවා. එතකොට දැනට මම කලින් වැඩ කරපු කම්පැනි එකේ ඉන්න හොරු ටිකක් ඒ කියන්නේ මගේ ඩේලි රිපෝට් හොරගම් කරනවා. මොකද මම තමයි ෆයිනෑන්ෂල් මාකට් ඇනලයිස් හිටියට එතන. ඒ ඉන්න තැනදී ඒගොල්ලෝ මොනවද කරේ? ඒගොල්ලෝ මොනවද මගේ රිපෝට්ස් හොරා ගන්න හැදුවා. ඉතින් ඒක නිසා මම දැන් රිපෝට් හදනකොට බොහොම පරිස්සමෙන් හදන්නේ. මම හැම වෙලාවෙම දාන්නේ නැහැ රිපෝට්ස් මේ මොනවද පබ්ලික් හරි. ඒක නිසා තමයි මේ පේන්න තියෙන්නේ. ඔයාලා බැලුවොත් මේ ක්‍රිප්ටෝ අපි ගත්තොත් රිපෝට් එක හදොත් මේ ඉතින් රිපෝට් එක සාමාන්‍ය මේ විදිහට තමයි එන්නේ. ඒක ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා ඔයගොල්ලෝ නොමිලේ ගන්න පුළුවන් මේක. හරිද? එතකොට මේකේ තියෙනවා සම්පූර්ණ විස්තර ටික මාකට් එක කොහෙද යන්නේ. මේ ඔක්කොම මම හදන්නේ තනියෙන්. මේ ඔක්කොම මම තනියෙන් හදන්නේ. එතකොට මේ ඔක්කොම ටික ඔයගලන්ට ලොකු රුකුලක් වෙයි. ඔයගලන්ට අනාගතයේදී කොපි ට්‍රේඩ් කෙනෙක් විදිහට ගිහිල්ලා ඉවරලා ඔයාට ඉන්වෙස්ටර්ස් එකක් අරන් ඇවිල්ලා ඉවරලා ඔයා ට්‍රේඩ් කරලා ඉවරලා ඔයාට සීරීස් එකක් ගන්න ඕන නම් මම ඔයාලට පාර හදලා දෙන්නම්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඇවිල්ලා බයි ඉගෙන ගන්න වෙනවා පුතේ. ඉගෙනගෙන කරන්න පුළුවන්. එහෙම කැමති කෙනෙක් කැමති අය ඉන්නවා නම් ක්ලාස් එකට සම්බන්ධ වෙලා අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඒ වැඩේ කරගන්න පුළුවන්. එතකොට ඒක පැසිව් ඉන්කම් එකක් විදිහට තමන්ගේ ලොකු බිස්නස් එකක් දක්වා මේක අරන් යන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එimhe ක්‍රිප්ටෝ මාකට් එකට ගත්තොත් ක්‍රිප්ටෝ මාකට් එකේ ෆයිනෑන්ෂල් මාකට් ඇනලයිසිස් රිපෝට්ස් තියෙනවා. මම දාලා තියෙනවා. ඔබ බලන්න මෙතන මේ තියෙන්නේ. ඒ රිපෝට්ස් තියෙනවා. ඒ රිපෝට්ස් බලන්න පුළුවන් ඕනලාට. මේ සෝරි සමන් මේ forex වලට. අරක මම ලොක් කරලා තියෙන එක පේන්නේ නැහැ.
ඊළඟට අපි ගත්තොත් එහෙම ඊළඟට ගත්තොත් එහෙම ඔන්න දැන් ඊළඟ කතාව තමයි පෙන්වන්න ඕගලන්ට ට්‍රේඩින් view එක. මේ තමයි ට්‍රේඩින් view එකේ අපේ තියෙන ස්ට්‍රැටජිස් මේ ඔක්කොම මම තනියෙන් හදපුවා. කාගේවත් අහන්න නැතුව මේ අපි ට්‍රේඩ් කරන අපේ බ්‍රේන් එකේ තියෙන දේවල් ටික තමයි අපි මේකට දාලා තියෙන්නේ. හරිද? බ්‍රේන් එකේ තියෙන දේවල් ටික දාලා ඉවරලා තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේකෙන් අපි කරන්නේ මේවා තමයි අපි යූස් කරන්නේ ඇනලයිස් කරන්න මාකට් ඇනලයිස් කරන්න යූස් කරන්න මෙන්න මේක. හරිද? ඔයාලා පේනවා ඇති මේ ඇවිල්ලා BNB වලට හදපු එකක්. BNB වලට. හරිද? එතකොට ඒ මාකට් එකේ මොනවාද මාකට් එකේ දැන් තාම BNB එක ටෙස්ට් කරලා යන ගමන් තාම හදන ගමන් ඉන්නේ. මේ තියෙන BNB වලට හදපු මේ ඇනලයිසින් පාර්ට් එකක්. එතකොට මම මේක අයින් කරන්න දැන්ට. BNB කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි එකක්. මම දාන්න ගෝල්ඩ්. හරිද? ගෝල්ඩ් ගමු උදාහරණයකට. සේවිං හරි. එතකොට ගෝල්ඩ් වලට අපි ගත්තොත් එහෙම මම හදපු පර්සන් මේවා දැන් මේවා ඔන්ලයින් කාටවත් ගන්න බෑ. මේවා දැන්ට පර්සනලි මගේ ගාව විතරයි තියෙන්නේ මේකේ පර්සනලි තියෙන්නේ. ඒතකොට ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම මෙතන ගොඩක් යූස් කරන ඒවා ගත්තොත් එහෙම මම forex quick buy and sell කියන එක ගත්තොත් එහෙම හරිද? ඊට පස්සේ මේ තියෙන එක ඊළඟට තියෙනවා 24 hours මොනවාද 24 මාකට් එක කොහොමද යන්න පුළුවන් කියලා හදන pivot points තියෙනවා. ඒතර මේ ඔක්කොම ගත්තට පස්සේ මෙන්න මේ විදිහට මාකට් එක උගන් පේනවා. මේ ඔක්කොම ඔයාලා පෙන්නන්නේ forex.lk කියලා තියෙන එකක්වත් නැහැ. මේ එකක්වත් මේ අනුන්ගේ දේවල් නෙමෙයි. මේවා ඇවිල්ලා අපිම හදාගත්තු දේවල්. හරිද? එතකොට මේකේ ඔක්කොම තියෙනවා ඔක්කොම 15ක් විතර තියෙනවා ඉන්ඩිකේටර්ස්. හරි. එතකොට මේ ඉන්ඩිකේටර්ස් වල අපි එකක් අයින් කරමු. මේක පොඩ්ඩක් අයින් කරමු පොඩ්ඩක් පෙන්නන්න. දැන් මෙතන buy and sell කියන එක. ඔයාලා පේනවාදී මේ buy and sell කියන එකේ හැම වෙලාවෙම buy දෙන්නෙත් නෑ අපිට. මේ පැය 4. ඔයාලා පේනවාදී මේ සිග්නල් එක දෙනවා. මෙතන මේ සෙල් එකේ සිග්නල් දීලා තියෙනවා. මේ සෙල් එකේ සිග්නල් දීලා තියෙනවා. සෙල් වෙනවා කියලා මම කියනවා. සෙල් එකේ සිග්නල් දීලා තියෙනවා. බයි එකේ සිග්නල් දීලා තියෙනවා. පේනවද? ඔයාලා පේනවද? ඔයාලා පේනවද? හැමෝටම පේනවද? පේනවනේ ස්ක්‍රීන් එක. ළමයි පොඩ්ඩක් කියන්න පේනවද කියලා ස්ක්‍රීන් එක චුට්ටක්. yes. හරි පේනවා. හරි. එතකොට අපි දැන් මේක මම විනාඩි chart එක මම සාමාන්‍යයෙන් කරන්නේ නැහැ විනාඩි chart එක. උනාට මම ඔයාලට පෙන්නන්න විනාඩි chart එක. යා පෙන්නන්න ඕන මේක පෙන්නන්න ඕන හින්දා මම විනාඩිය දාන එක විනාඩියකට මාකට් එක යන විනාඩිය. හරි මම ට්‍රේඩ් කරන්නේ නැහැ විනාඩිය. හැබැයි විනාඩියටත් මේකේ සිග්නල් ඔයගලන්ට ගන්න පුළුවන්. හරිද? මේදී මේ විනාඩිය. හරිද? දැන් හැබැයි මම දාලා තියෙන තැනට මාකට් එක ගියේ නැත්නම් ඒගොල්ලෝ බයිද නැද්ද කියලා දෙන්නෙත් නැහැ සිග්නල් එක. හරිද? මම දීලා තියෙන කමාන්ඩ්ස් එක තැන් වලට ගියේ නැත්නම් මම කියනවා මේක මෙහෙම වෙන්න මෙහෙම වුණොත් විතර මේක බයි කර දෙන්න කියලා මම කියනවා. ඔයාලට තේරෙනවද කියන එක? තේරෙන්නේ මට කියන එක? එතකොට අන්න ඒ ඇල්ගෝ එක මොනවාද ඇචීව් කරේ නැත්නම් ඒගොල්ලෝ මට බයි සිග්නල් එක දෙන්නේ නැහැ. හරිද? තේරුණාද කියන්නේ? බයි සිග්නල් දෙන්නේ නැහැ. එතකොට දැන් මෙතන දැන් මෙතන මේ දුන්නා බයි සිග්නල් එක බලන්න 1 මිනිත් එක දෙන්නෙත් නැහැ. එතකොට මේ මාකට් එකේ බයි නම් අනිවාර්යෙන් බයි සිග්නල් එක මෙතන දෙනවා. හරිද? මෙතන සෙල් නම් සෙල් කියනවා. දැන් සමහරවිට මේ කියනවා දැන් අර ඒ තැන් වලට ගියොත් තියෙනවා මේ විනාඩි chart එකනේ. මේ විනාඩි chart එකේ දිනන. එතකොට ඒ තැන් වලට අපි දීලා තියෙන සිද්ධාන්ත මොනවා සිද්ධාන්ත වලට ගියොත් එහෙම ඒ ටික යනවා. අපි දැන් ඩේලි chart එක සුමේදිල්ලා තියෙන බලන්න කියලා අපි ඩේලි chart එක බලමු. ඔන්න ඩේලි chart එක බලන්න. ඩේලි chart එක 1 hour නෙවෙයි 1 day 1 day chart එක. අර මෙතන සිග්නල් එක පෙන්නන්න ඔයාලට උනා තිබ්බේ තාම එන්නේ නැහැ බලමු. මේ දැන් 1 minute chart එකේ මෙහෙම ලොකුවට පෙන්නනකොට මේ ලොකු ඉම්පැක්ට් එකක් නැහැ. මේ බොහොම පොඩි කැල්ලක් පෙන්නන්නේ. මාකට් එකේ බොහොම චූටි ගහනක් මේ සත ගහනක එකක් පෙන්නන්නේ. මොකද 1 minute chart එකනේ. අපි දැන් යනවා ඩේලි chart එකට. දැන් ඩේලි chart එක. සුමේද පේනව නේද ඩේලි chart එක? සුමේද පේනව ඩේලි chart එක? ආ මේ ඩේලි chart එක. ඔයාලා පේනවා ඇති buy sell කියලා දාලා තියෙනවා. දැන් අද දවසට කිසිම කන්ෆර්මේෂන් අපිට තාම දීලා නැහැ. ඒකට හේතුව තමයි අපි හදලා තියෙන ඇල්ගෝ එක. අපි කියලා තියෙනවා මෙතනින් මෙහෙම උනේ නැත්තම් කරන්න එපා. එච්චරයි. දෙන්න එපා සිග්නල් එක. තේරෙනවද කියන්නේ සුමේද? මෙතනින් මේක මෙහෙම උනේ නැත්තම් මෙහෙම වෙලා අපි උගන්න රටාවක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන අපි හදලා තියෙන දේවල්. මේකට SMC ඔක්කොම තියෙනවා. හරි දාලා මේක මෙහෙම වුණොත් මේක මෙතනින් මෙහෙම වුණොත් මෙතන මෙහෙම වුණොත් විතරක් දෙන්න අපිට සිග්නල් එක. එහෙම නැත්තම් දෙන්න එපා කියලා. මේ ඔක්කොම පර්සනලි මම හදපු දේවල් මගේ සම්පූර්ණ කෝඩින් තියෙන මේකේ මම කරලා මම හදපු දේවල් තියෙන මේවා කෝඩින් කරන්න දෙනවා. මේක වෙන වැඩ ගොඩක් තියෙනවා කරන්න මේ නිකන් එහෙම කරව හදන්න බෑ. ඊළඟට අපි ගත්තොත් එමු ඔන්න දැන් ඊළඟට තියෙනවා අපි මාකට් එක කොහෙද යන්නේ කියලා බලන්න තියෙන එකක් තියෙනවා. මාකට් එක කොහෙද යන්නේ කියලා බලන්න. ඒකට අපි කියනවා pivot point එක. දැන් මේක තමයි ගොඩක් හැම දැන් බ්‍රෝකර්ස්ලට
මාකට් ෆයිනෑන්ෂල් ඇනලයිසර්ලට කරන්න බැරි වැඩක් මේක. හරිම අමාරු වැඩක්. පැය 3ක් 4ක් යනවා මේක හදන්න. ඔයගොල්ලෝ දන්නවා මට කොච්චර ඉද යන්නේ කියලා මේක හදන්න. කියලා බලන්න. මෙන්න මේ report එක. මෙන්න මේ report එක. මේක සාමාන්‍යයෙන් පැය 3ක් 4ක් යනවා ඇනලයිසර් කෙනෙක් මේ මේ ඩුබායි වල ඉන්න මා ෆයිනෑන්ෂල් ඇනලයිසර් කෙනෙක්ට මේක හදන්න උපරිම මිනිමම් පැය 3ක් 3මාරක් යනවා දවසකට. පැය 4කුත් යන වෙලාවල් තියෙනවා. හරිද? පැය 4කුත් පැය 4කුත් පැය 4කුත් යන වෙලාවල් තියෙනවා. දැන් මම මේක ගිහිල්ලා අපි ගත්තොත් ෆොරෙක්ස් මාකට් එකේ ගත්තොත් තියෙනවා. මේ විදිහට මම හදපු එක මම හදන රිපෝට් එක. මොන වෙන්නද? බලන්න. දැන් මට කියන්න මෙන්න මේ තමයි රිපෝට් එක. මේ රිපෝට් එකේ සම්පූර්ණ කතාවම තියෙනවා. හරිද? මේ හරි දාලි වල ඊට පස්සේ කොහොමද වෙන්නේ රෙසිස්ටන්ස් සපෝට් රෙසිස්ටන්ස් ටෙක්නිකල් ඇනලයිසිස් ස්ට්‍රෙන්ත් ස්ට්‍රැටජි කොහොමද දිනවා. හරිද? අන්තිම එක පැයකට නෙමෙයි GBP එක ග්‍රේට් බ්‍රිටිෂ් පවුන්ඩ් මේ ඔක්කොම තියෙනවා. සාමාන්‍ය මට කියන්න බෑ මට කොච්චර කරලා මේක හදන්න. කියන්න බෑ. කවුරු එක්ක? කියන්න බෑ. මේ වගේ රිපෝට් එකක් හදන්න මට කොච්චර වෙලාවක් යයිද? කියන්න බෑ. කියන්නේ මේ ස්පීඩ් කරන හදනවා ටිකක්. මට ඇත්තටම යනවා yes 30 minutes less than 30 minutes යන්නේ මට. මේක හදන්න මට යන්නේ විනාඩි 30යි. විනාඩි 30ක්වත් යන්නේ නැහැ දැන්. හරිද? විනාඩි 30ක්වත් යන්නේ නැහැ ඇත්තටම. එතකොට ඒකට හේතුව තමයි මම මේ ඔක්කොම ටික දැන් හදාගෙන තියෙන්නේ. මේවා මගෙන් ඉල්ලනවා. මේ තියෙන දැන් මේ මාකට් එකේ මේ ගෝල්ඩ් මාකට් එක යන්න තියෙන මේ ගෝල්ඩ් වල විතරක් නෙමෙයි මේක ඕනම පෙයා එකකට. ඕනම පෙයා එකකට. හරිද? ඔයා කියන්න මොනවාද මොකක් හරි අපි ගත්තොත් එම ගමුකෝ GBP USD කියලා GBP G GBP USD කියලා ගත්තොත් එහෙම GBP USD ඩොලර් මේක හැමම ඒ විදිහටම තියෙනවා. හරිද? මාකට් එක වල යන්නේ කියලා. මේ පේනවා. පේනවා. ඒ පොයින්ට් එක අරගෙන මාකට් එක ඔල්රෙඩි මේ ගිහිල්ලා තියෙනවා. මේ ෆස්ට් රෙසිස්ටන්ස් එක අරගෙන තියෙනවා. right. එතකොට මම මිනිමම් ඩිපොසිට් ගැන කියන්න පොඩ්ඩක් විනාඩියක් දෙන්න. දැන් මම මේක පෙන්නන තව ලස්සන දෙයක් මේකේ. මොකක්ද දන්නවද? දැන් මේක මේ දවස් chart එකේනේ. හරිද? මේක අපි කමු XAU USD. අපි gold එක ගත්තොත් එහෙම මේ දවස් chart එක මේක අපිට පුළුවන් දවස් chart එක අපිට මේක විනාඩියට ගිහිල්ලා ට්‍රේඩ් කරලා මේක හදා ගන්න පුළුවන්. මේක විනාඩියට පෙන්නනවා නේ. විනාඩියට යනතෙන් පෙන්වනවා. ඒතකොට හැම විනාඩියකදීම අපේ මේ පිවොට් කහ පාටින් තියෙන්නේ පිවොට් පොයින්ට් එක, එන්ට්‍රි පොයින්ට් එක. මෙතනින් ගනින් කියලා තමයි කියන්නේ ට්‍රේඩ් එක. හරි මෙතනින් ට්‍රේඩ් එක ගනින් කියලා තමයි කියන්නේ. හරිද? හැම වෙලාවකම ඔයා බලන්න මාකට් එකේ මේ පිවොට් පොයින්ට් එක අතර පස්සේ මේකට යූස් කරන්න පොඩි තව ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඒක අපි නිකන් යූස් කරන්නේ නිකන් මූවින් ඇවරේජ් එකක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් අපි පෙන්නන්නම් මේ මූවින් ඇවරේජ් හරිද? මූවින් ඇවරේජ් එකක් එක්ස්පොනෙන්ෂියල් තෝරන එක weighted moving average එක ගත්තොත් එහෙම මේ වගේ එකක් තමයි අපි යූස් කරන්නේ. මේක පොඩ්ඩක් මේ මොනවාද එඩිට් කරගෙන ඒ කියන්නේ අපි මේක මොනවාද මොකද්ද සෙටින්ග්ස් වලට ගිහිල්ලා මෙතනින් අපි පොඩ්ඩක් මේක ලෙන්ත් එක පොඩ්ඩක් වැඩි කරගන්න. හරි මේක දැන් දාලා මේක පොඩ්ඩක් මහත් කරගෙන අපි නිකන් ඔන්න මේක දාමු නිල් පාටින් අපි දාමු මේක රතු පාටින් දාගමු නිකන් දැන්ට. දාගෙන හරි රතු පාටින් දාගෙන ඉන්පුට්ස් වලට ගිහලා මම මේක දානවා ගෙලින්ම 200ක් විතර. මම මේවා ඇයි කියලා වෙලා ක්ලාස් එක උගන්වන්නේ හරිද? ඒතකොට දාපු පස්සේ මට එනවා මේක මෙන්න මේ විදිහට. හරි. ඒතකොට මම දන්නවා මෙන්න මේ රතු වෙන ආවේ. මගේ දවල් පේනවා දැන් මාකට් එක ගියේ තරම මේ පේනවා දැක්කද? මාකට් එක ගියා කියලා දැක්කද? පේනවද හැමෝටම? පේනවද මේ ෆස්ට් රෙසිස්ටන්ස් එක ගියා කියලා ඔන්න. පේනවද ඔයාලට? දැක්කද? ෆස්ට් මෙතන තමයි මේ තමයි එන්ට්‍රි පොයින්ට් එක ගන්න ඕනේ. මේ තමයි එන්ට්‍රි පොයින්ට් එක ගන්න ඕන තැන. මෙතනින් එන්ට්‍රි පොයින්ට් එක ගත්තා නම් මාකට් එක මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. මේ මම 1 මිනිත් ගන්න 1 මිනිත් කරන්නේ නැහැ. මම පෙන්නන්නේ 1 මිනිත් වල chart එකේ. එතකොට දැන් මෙතන ටයිම් එක බලන්න දැන් තප්පර 33යි, තප්පර 34යි පේනවනේ මෙතන. තප්පර 36යි, තප්පර 37යි, තප්පර 38යි, තප්පර 39යි ඔන්න එතකොට දැන් ආශර එන්ට්‍රි එක වෙනස් වෙනවා. තප්පර 42යි, තප්පර විනාඩියකින් ආයෙත් මේක වෙනස් වෙනවා. හොඳ බලන් ඉන්න. තප්පර 46යි, 47යි, 48යි, 49යි, 50යි, 50යි 56 56 53යි 54යි 55යි 56යි 57යි ඔන්න වෙනස් වෙනවා බලන්න. දැන් වෙන බලන්න වෙනස් වෙනවා බලන්න. දැක්ක වෙනස් වුණා. දැක්ක වෙනස් වුණා. දැක්ක වෙනස් වුණා. පේනවා නේද ඔයගලන්ට?
දැන් ඔන්න මූවින් ඇවරේජ් එකට මෙන්න මේක ක්‍රොස් වුණොත් එහෙම අපි දන්නවා මාකට් එක මෙතනින් මෙන්න මේක ක්‍රොස් වෙලා ගියොත් එහෙම මේක මෙතෙන්ට එන්න පුළුවන් කියලා මේ විනාඩිය ඇතුළත. මේක මෙතන මේ ටික ක්‍රොස් වුණොත් එහෙම මේක මෙතෙන්ට එන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒතර අපි පිවට් පොයින්ට් එක මෙතනින් අපි එන්ට්‍රි ගත්තා දැනුත් ප්‍රොෆිට් අපි ගත්තා. හරිද? දැන් මේ චුට්ටට ප්‍රොෆිට්. දැන් මේ මම 1 මිනිත් ගැන කතා කරනවා මම තප්පර ගාන මුකුත් ඔබ කරපිට කරන්න බෑ. හැබැයි මම කිව්වේ කියන්නේ ඔයගොල්ලෝ මම මේක පෙන්වන්න ඕන නිසා තමයි මේ විනාඩි වෙනස් වෙන එක ගැන පෙන්වන්නේ. හරි? ඔයගොල්ලෝ මම පෙන්වන්නම් මාකට් එකේ එන්ට්‍රි පොයින්ට් එක විදිහට පෙන්නලා තියෙන අපිට මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි එන්ට්‍රි පොයින්ට් විදිහට පෙන්නලා තියෙන්නේ. හරිද? ඔන්න බලා ගන්න දැන් ආයි විනාඩි මාරුනකොට බලන්න මොකද වෙන්නේ කියලා. දැන් තව තප්පර 9කින් මාරු වෙනවා. හරිද? තව තප්පරකින් 9කින් මාරු වෙනවා. මම ඉතින් මාක් කරලා දෙන සුපර් ලයින් එක බලන්න මොකද වෙන්නේ කියලා. අර කහපාට පිවට් පොයින්ට් එකට. දැක්කද? එක විදිහට නේද දැක්කද? මාරු වුණා. ඒ උනට ඒ තමයි එන්ට්‍රි පොයින්ට් එක තාම එතන එන්ට්‍රි පොයින්ට් දෙන්නේ. මොකද 1 මිනිත් වල අපිට ලොකු ඉම්පැක්ට් එකක් නැහැ. එතකොට හිතන්නකෝ දැන් මේක 1 මිනිත්නේ. අපි මේක 1 hour දාගත්තොත් එහෙම අපිට එනවා ලස්සන පික්චර් එකක්. ලස්සන පික්චර් එකක් එනවා අපිට. තියනවද බලන්න. මේ ලස්සන පික්චර් එකක් එනවා. මේ ලස්සන පික්චර් එකක් එනවා. හරිද? ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද? අනිවාර්යෙන් ප්ලීස්. ඕකේ දැන් එතකොට අපි බයිද සෙල්ද කියලා කොහොමද දැනගන්නේ? ඒ පොයින්ට් මොකද එකේ. බයිද එතකොට ওই සෙල්ද කියලා පොයින්ට් එකේ පටන් බයිද ගන්න සෙල්ද මම බයිද සෙල්ද කියලා පටන් ගන්න තමයි අපි අරක දාන්නේ. මේදී මේක දාන්න. මේදී මේක දාගන්න. මම මේ දෙකක් විතරයි දෙකක් විතරයි වෙන්නේ. තව ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ මෙතන මේක මේදී පේනවද? මේක. හරි හරි. ඕකේ. ඔව්. බයෙන්ට මේකට අවශ්‍ය හැම එකම හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයගලන්ට අවශ්‍ය හැමදේම හදලා ඊට අමතරව තමයි මේ මූවින් ඇවරේජ් එක දාලා තියෙනවා. මම ඒක මූවින් ඇවරේජ් එකේ ඕවරෝල් දැන් ඔයා ලොන්ග් ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් නම් තාම ගෝල්ඩ් මාකට් එකේ තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එක. හරි තාම ඉන්නේ අප් ට්‍රෙන්ඩ් තාම අපි ඉන්නේ අප් ට්‍රෙන්ඩ්. දැන් මාකට් එක මේ තාම මොනවාද 3293ට යන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි වැටෙනවා නම්. ඒක තීරණය වෙන්නේ කොහෙන්ද? ඒක තීරණය වෙන්නේ මේ මූවින් ඇවරේජ් එකෙන්. එතකොට අපි මේක 1 ඩේ දැම්මොත් එහෙම ඔයගලන්ට තව ලස්සන පික්චර් එකක් එනවා 1 ඩේ වලදී. මේ තියෙන 1 ඩේ පික්චර් එක. ඔයාලට පේනවද මේ? මේ 1 ඩේ පික්චර් එක ගත්තාම මේ තියෙන මාකට් එක වැටෙන්න පුළුවන් විතර. ඔයාලට පේනවද 3000 ගන්න මේ? අර ඔයාලට පේනවා ඇති 1 ඩේ දාපු ගමන් ඔයාලට පේනවා ඇති මූවින් ඇවරේජ් එක ප්‍රෙඩික්ට් කරපු තැනටම තමයි ඇවිල්ලා තියෙන ෆස්ට් සපෝට් එක. පේනවද 3200 ගන්නට. ඒතකොට එන්ට්‍රි එක රෙකමන්ඩ් කරන්නේ මෙතනදී. ඒතකොට ඒක නිසා තමයි හැම වෙලාවෙම මොනවාද මේකට තව වෙනම යූස් කරනවා බොලින්ජර් බෑන්ඩ් තියරි එක යූස් කරනවා. ඒ තව දේවල් ටිකක් තියෙනවා. ක්ලාස් එක කරන්න නේදවනේ. දැන් මේකේ දැන් ඕගොල්ලෝ එන්නේ ඉන්වෙස්ටර්ස් විදියට. ඒතර ඕගොල්ලන් මේවා ඇත්තට වැඩක් නෑ මේ ඉගෙන ගත්තව නැත්නම් මොකද ට්‍රේඩ් කරන්න අපි හින්දා. හැබැයි ඕගොල්ලෝ මේක ඉගෙන ගන්නවා නම් මම හිතන්නේ හොඳම සබ්ජෙක්ට් එකක්. දැන්වත් පොඩ්ඩ ආසයි තියලා කට්ටිය බලන්න බලන්න කොපිටේට් කරන්න එලා ට්‍රේඩ් කරන්න ඉගෙන ගත්තා නම් හොඳයි කියලා හිතන කට්ටිය මොකද හිතන්නේ? දාන්න බලන්න පොඩ්ඩක්. හුරිරාම එක. yes එකක් හරි no එකක් හරි මොකද හිතන්නේ ට්‍රේඩ් කරන්න කැමතිද? ආසද? ඔව් yes. ක්ලාස් එක ඉවරලා ඉන්නේ. එතකොට මේක දැන් මම ඔයගලන්ට පෙන්නේ බොහොම ටිකයි. තව තියෙනවා මේ හොන්ඩරයක් විතර. දැන් මට මේ ඔක්කොම පෙන්නන්නේ මේ පර්සනල් කියොත් එහෙම කොටිම කියනවා නම් ළමයි මම රාහු කාලෙත් බලනවා. මම කතෝලික. ඒකට මම රාහු කාලෙත් බලනවා. හරිද? මම රාහු කාලේ වල පේනවාද මේ තියෙන රාහු කාලෙත් මේකට chart එකට මම හදලා තියෙන්නේ. මේ රාහු කාලේ. හදලා තියෙන්නේ. පේනවද නැහැ ඔයගලන්ට? මම රාහු කාලෙත් බලනවා. හරිද? මේක අපි දැන් 1 day ඉඳන් මෙහෙම පෙන්නන්නේ. මේක අපි දමු 15 minutes ගත්තොත් එහෙම 50 minutes වලදී රාහු කාලයක් පෙන්වනවා. මේ ඇයි මේකට මම හේතුවක් කියන්න මේ මොනවාද රාහු කාලයක් කියලා කියන්නේ නරක කාලයක් නෙමෙයි. රාහු කාලය කියන්නේ එක්ක වෙන්න තියෙන දේ හොඳටම වෙනවා නැත්නම් කෙල වෙලාම යනවා. මොකද රාහු කාලය කියන්නේ. එතකොට ඇස්ට්‍රොලොජි පටලවා ගන්න බෑ. ඇස්ට්‍රොලොජි කියන්නේ ලංකාවේ අර රූපයින් ඇවිල්ලා කියන පිස්සු මගුල් නෙමෙයි. මේ වෙලාව තනිකර මේ ග්‍රහ පීඨීම අනුව හඳ අනුව මේ ඔක්කොම තීරණය වෙනවා. අපි දවසකට සමහර දවසවල හරි කම්මැලි. සමහර දවසක කරන හැම මගුලම කෙල වෙලා යනවා. සමහර දවසට කරන හැම මගුලම හරියනවා. එහෙම වෙලා නැද්ද ඔයගලන්ට? වෙලා තියෙනවද නැද්ද? මේ එකක්වත් ආගමට සම්බන්ධ නැහැ. ඒක නිසා කිසිම ආගමක් ගාව ගන්න එපා. මේ ඇවිල්ලා මේ නේචර් එකත් එක්ක ස්වභාව ධර්මත් එක්ක අපිට පැටබැඳලා තියෙන දේවල්. මිසක් වෙන මේ බලිතොයිල් නෙමෙයි. එතකොට මේ වගේ දේවල් ගොඩක් ස්ටඩි කරලා ඉන්දියාවේ සාමිලා
ෆොරෙක්ස් කරන්නේ. ඉන්දියාවේ සාමිල ෆොරෙක්ස් කරන්නේ මම මට හම්බුණා එක්කෙනෙක් එයත් එක්ක මම කතා කරලා තමයි මම මේවත් ස්ටඩි කරේ. එතකොට ඊට අමතරව තව ගත්තොත් එහෙම තව ගොඩාක් තියෙනවා අපිට මේ මොනවාද ඒ කියන්නේ මේ දාන්න. ඒ කියන්නේ මේ ෆොරෙක්ස් වලට දාන්න මේ ඔක්කොම ඇවිල්ලා මගේ ස්ට්‍රැටජි. මේ ඔක්කොම මගේ පර්සනලි. මේ ඔක්කොම මගේ ඒවා. එකක්වත් කාගවත් නෙමෙයි ඔක්කොම SMC මොඩ් ට්‍රේඩින් මේ ඔක්කොම ඇවිල්ලා මගේ දේවල්. මට පේනවා ඉතින් මේ ඔක්කොම මගේ. දැන් මේවා ඇඩ්වාන්ස් හරිද මේවා තව ඇඩ්වාන්ස් යනකොට කතා කරන දේවල්. හැබැයි මේ ඔක්කොම මේ මාකට් එකේ දේවල් විසින්ම හදලා මේවා කෝඩින් කරලා ඔයාලට පේනවා ඇති බෙන්නනම් පයින් ස්ක්‍රිප්ට් එකට ගිහිල්ලා මේ කෝඩින් කරලා මේ මෙහෙම කෝඩින් කරලා හදලා තියෙනවා. කෝඩින් කරලා හදලා තියෙන මේක එකක් හදන දවස් 5 7 යනවා සමහරලාට නිින්ද යනවා බැනුම් කේන්ති යනවා. හැබැයි මේ හදන මේ කෝඩින් මේ විදිහට කෝඩ් කරලා තමයි හදලා තියෙන්නේ. මේ කෝඩින් වල තියෙන අපේ බ්‍රේන් එක. අපේ බ්‍රේන් එක තමයි කෝඩින් වල තියෙන්නේ. රයිට්? තේරෙනවද හැමෝටම? තේරෙනවද හැමෝටම? එතකොට ඔය තමයි කතාව. එතකොට මේවත් එක තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට මේක වීඩියෝ අපිම වල පේනවා මගේ බෑග්ග්‍රවුන්ඩ් එක. හැමදාම කම්පියුටර් තියෙන්නේ. එතකොට අපේ තව ට්‍රේඩින් රූම් එකක් එනවා. එතකොට මේ තමයි ෆොරෙක්ස් මේ තමයි ෆොරෙක්ස් කියලා කියන්නේ. කොපි ට්‍රේඩර් ආරාධනා කරනවා කොපි ට්‍රේඩර් මිනිමම් amount එක අහලා තියෙනවා මම මිනිමම් amount එක රෙකමන්ඩ් කරනවා ඩොලර් 500ක්වත් දාන්න කියලා. ඒකට හේතුව තමයි කැපිටල් එක පොඩි වෙන රිස්ක් එක වැඩි වගේ සල්ලි වලට. රිස්ක් එක ගොඩක් වැඩි වෙනවා. ඩොලර් 1000ක් දාන්න පුළුවන් නම් සුපර්. ඩොලර් 1000ක් දාවා හිතන්න ඔයා අනාගතේ ඉතුරු කරනවා. අවුරුද්දකදී 136ක් කියන්නේ ඒක මම ගැරන්ට් කරනවා ඔයගලන්ට. ඒක මම අනිවාර්යෙන් කරලා දෙනවා. අවුරුද්ද 136ක් කියන්නේ nothing. ඒක මම කරලා දෙනවා අනිවාර්යෙන්. ඊට වඩා පුළුවන්. හැබැයි මට ඔයගලන්ව අර සුරංගනා ලෝක වලට ගිහිල්ලා අනාද කරන්න බැරි නිසා මට මෙයා ලොකු ටෝක් දෙන්න බෑ. හරිද? ඒ කියන්නේ බොරු කතා ලොකු ටෝක් දෙන්න බෑ. හරිද? ඒක නිසා මොනවාද මම කැමති නැහැ මේ ප්‍රොෆිට් පෙන්නලා නිකන් මැජික් පෙන්නන්න. හැබැයි ඕගොල්ලෝ සම්බන්ධ වුණොත් එimhe ඕගොල්ලෝ හිතුවද මම ලක්ෂ 3ක් මම එච්චරක් දාලා තියෙනවා. ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට දාලා තියෙනවා. එතකොට ඔයගලන්ට 136 ඔයගලන්ට එනවා. 136 අපි හිතමු දවස් මාස 3න් ආවා කියලා සල්ලි ටිකක් වයින් කරගන්න. ඒක නේ වගේ ටාගට් එක. ඒක වගේ ටාගට් එක. ඒකට තියාගන්න. එහෙම තියාගෙන වැඩ කරන්න. රයිට්. කොපි ට්‍රේඩ් එකට කැමති කට්ටිය මට පොඩ්ඩක් නිකන් බලන්න yes කියලා දාන්න බලන්න. කැමති කට්ටිය. අපි මෙහෙමයි 250ක් දාලා නිපුණා අපිට පුළුවන් 250ක් දාලා ඉවරලා try කරන්න 500ක් try එකක් දෙන්න 500ක් දාන්න එහෙම මොකක් හරි එහෙම නැත්නම් ඕගොල්ලෝ දෙන්නෙක් ඉන්නවා දෙන්න හරි එකතු වෙලා එක account එකක් හදලා අඳුරගෙන හරි මට handle කරන්න පුළුවන් කාටවත් සල්ලි විඩ්‍රෝ කරන්න බැරි මට හදලා දෙන්න පුළුවන් ඒ කියන්නේ දෙන්නෙක් එකතු වෙලා දැම්මොත් එහෙම එකතු වෙලා හරි දාලා එක account එකක් හදන්න. ඒකට capital එක වැඩි වෙන security capital එක security හොඳයි. දෙන්නෙක් හරි එකතු වෙලා මචං මයිකල් 250 තියෙනවා මගේ 250 ඔය දාමුද කියලා. හරිද? දාමුද කියලා අහන්න. දාලා කතා කරලා දාන්න. මට කතා කරලා අයියේ මම මේ ඔයා හිතනවා අනිත් එක අඳුරන්නේ නැහැ කියලා. ඉතින් අයියේ මගේ නම සුගත් මගේ නම කසුන් මේ අපි දෙන්න එකතු වෙලා දානවා අයියේ මේ දානකොම ඒතකොට මට පුළුවන් කම්පැනි එකෙන් රයිට් කසුන්ගේ නමින් තමයි account open වෙන්නේ හැබැයි withdrawal දෙන්නේ නැහැ withdrawal එක දෙන්න එපා කියලා මට දාන්න පුළුවන් ඒ කියන්නේ කසුන් withdrawal දාපුවම මට අනිත් පැත්තට කියන්න පුළුවන් මෙයාට මෙහෙමයි කියලා තේරුණා ඒ වගේ කරන්න පුළුවන් ඉතින් අර එතකොට අරුණ එකක් තියෙනවා අපේ වෙනම අපි සල්ලි අරන් කරන එක තියෙනවා අපි වෙනම අපි කියන්නේ අපේ කම්පැනිට සල්ලි අරගෙන ඇග්‍රීමන්ට් ගහලා කරන එකක් තියෙනවා ඒක වෙනම තියෙනවා දැන් මම කරන්න හදන්නේ ටික සල්ලි අතට මගේ ළඟට ගන්න එක නැති අයින් කරලා ඉවරලා ඕගොල්ලෝ ගාම සල්ලි තියෙන ඉඳලා කරන්න. ඒක තමයි මගේ ටාගට් එක තියෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ මම කැපිටල් එකක් හදාගෙන මම ට්‍රේඩ් කරනවා. මම ට්‍රේඩ් කරනකොට ඕගොල්ලෝ ට්‍රේඩ් කරනවා ඕගොල්ලෝ කැපිටල් වලින් ඉතරයි. මිනිමම් මෙහෙමයි ඩොලර් 500ක් තිබ්බනම් හොඳයි. 1000ක් තිබ්බනම් බෙටර් ෆිනිෂ්. කතාව කේස් 0.01 දාන්නේ ඕඩර්ස්. අර අපි ට්‍රේඩ් දාන තැන් වලින් අර මම පෙන්නුවේ ඊයේ අපි අර ට්‍රේඩ් දාන තැන් ටික තියෙන්නේ මෙතන මේ තියෙන වෙන විදිහට හාවනි පෙන් TDI කොයිද ඉතින් මෙන්න මේ තියෙන්නේ අපි ට්‍රේඩ් දානකොට අපි මේ ට්‍රේඩ් එක මෙතනින් දානවා නම් මෙතනින් තමයි ට්‍රේඩ් එක එන්ටර් වෙන්නේ මේ ඇවිල්ලා මේ නිකන් මේ හදපු ඒවා නෙමෙයි මේ ඔක්කොම ඇවිල්ලා ගණන් හදලා ලක්ෂ වාරයක් ටෙස්ට් කරලා හදපුවා හරිද ඒතකොට මෙතනින් තමයි එන්ටර් වෙන්නේ මෙතනින් එන්ටර් වුණාම අපි ස්ටොප් ලොස් එක දානවා සමහරවිට ඩොලර් 1000ක් තියෙනවා වගේ එකපාර අපි ඩොලර් 2.50න් 3න් වගේ ස්ටොප් ලොස් එක දානවා
ස්ටොප් දෙන්නේ නැහැ මාකට් එක වැටෙන්න දෙන්නේ නැහැ ස්ටොප් ලොස් දානවා තමයි හරිද දවසට ට්‍රේඩ් 10ක් 20ක් විතර දානවා එතකොට ඒකෙන් 170ක විතර ප්‍රොෆිට් 130ක් විතර ලොස් එතකොට කොහොම කරත් ඔයගොල්ලෝ ප්‍රොෆිට් පැත්තේ ඩොලර් 1000ක් එක අපි 0.01 විතරයි දාන්නේ ඉතින් ඉහට ලොකුවට දාන්නේ නැහැ අන්ලෙස් මාකට් එක හොඳ තැන ගියොත් 0.1 එකක් දානවා ඒකත් අපි හිතලා තමයි දාන්නේ නිව් ජොයිනර්ස්ලාට මුලින්ම සීරීස් එක සහනයක් ලැබෙයි කියලා හිතනවා හරි අවුලක් නැහැ මට සීරීස් එක ඕනේ නැහැ අවුලක් නැහැ ඔයාලට දෙන්න ඕනේ නැත්තම් ඕනේ නැහැ ප්‍රශ්නයක් නැහැ ඒක කරදර ඒක මේකක් කරගන්න එපා මේ ඒක වොරි කරගන්න එපා ඒක ඔයාලට සීරීස් එක දෙන්න තයි මට මේක මාස තුනක් කරා මට මේක මට දෙන්න ගෝලා මං කියන්න හා කියලා මට එහෙම කවුලක් නැහැ ඇද්දියෙන් වැඩේ වෙන්න ඕනේ දවස ගාන ට්‍රේඩ් අෂන් දවස ගාන ට්‍රේඩ් ක්ලෝස් කරන එක තමයි අපේ ටාගට් එක දවස ගාන ට්‍රේඩ් ක්ලෝස් කරනවා තියන්නේ නැහැ කොහොමද ට්‍රේඩ්ස් තියන්නේ නැහැ තියන්නේ ඒක හරි කරදරයක් අපිට පොඩක් අමාරුයි කොහොම කරත් මේ මාකට් එකේ මේ තැන් වලට යනකම් තැන් වල තමයි සුබේද අද නම් මට බැරි මම මේ ආයි මට තන් තියෙනවා 9ට මීටින් එකක් ඒත් ඇවිල්ලා මේ මගේ ඉන්න ඉන්වෙස්ට් කෙනෙක් එක්ක අපි හෙට කතා කරමු දැන් මම ගිහින් ඉවරච්ච ගමන් දරවඩ ගන්න රෙඩි වෙන්න ඕන අපි එලාදී මේ මාකට් එකේ මේ මම මේ එන්ට්‍රීස් ගන්න තැන් ටික තමයි මේ තියෙන්නේ ඉතින් අර ඒ තැන් වලට අපි ඒ තැන් ටික අපි හදාගෙන කරගෙන තමයි කරන්නේ. ඉතින් අර ඒක නිසා ඒ තැන් වල ට්‍රේඩ් කරනකොට නිපුණ 250 පුළුවන් පටන් ගන්න ප්‍රශ්නයක් නෑ. හරිද? එකම දේ තියෙන්නේ මට මේක කොහොමද එක්ස්ප්ලেইন කරන්නේ? අර ඔයාගේ හිතන්නකො ඩොලර් 1000ට ඩොලර් 2.50ක් ලොස් වෙන එක පොඩි ගාණක්. ඩොලර් 250 ඩොලර් 2.50ක් ලොස් වෙනවා කියන එක ටිකක් ලොකු ගාණක්. ඔයාලට තේරෙනවද කියන්නේ? හරි ඔයා තේරෙනවා කියන එක 1000 අර දැන් 1000කින් ඩොලර් දෙකක් අයින් වෙනවා කියන්නේ ඉට්ස් ඕකේ හැබැයි 250 ඩොලර් දෙකක් අයින් වෙනවා කියන්නේ ලොකු ප්‍රතිශතයක් විතර කැපෙනවා ඉතින් අර අපිට දාන්න තියෙන අඩුම ඒකකේ තමයි 0.01 කියලා කියන්නේ ඉතින් ඒතර 250ට 1000ට දෙකව දාන්න තියෙන මට දාන්න තියෙන උඩරිම අවමගිය තමයි 0.01 කියන එක ඒ අවමගිය 250ට දාපුවාම කැපෙන එකයි 1000ට දාපුවාම කැපෙන එකයි අතර වෙනසක් තියෙනවා දැන් අන්න ඔය ඕක තමයි එකම හේතුව වෙනකුත් හේතුවක් නැහැ ඒක තමයි එකම හේතුව අර ඒක තමයි පොඩ්ඩක් බලන්න කැපිටල් එක පොඩ්ඩක් ගේන් කරගෙන බලන්න කියලා කියන්නේ ඒක මොනවාද එහෙම නැත්නම් ඕගලන්ට එහෙම නැත්නම් ඔයාට මගේ පූල් ට්‍රේඩින් එකට ඔයාට සල්ලි මට දෙන්න වෙනවා එහෙම උනොත් ඒ 250 මගේ කැපිටල් එකට දාන්න දෙන්න වෙනවා කියන ඔයා 250 මට දෙනවා සල්ලි ඒක මගේ account එකට මම දාන්නේ ඔව් it's okay 1500 is good it's a good fair price කොහොම කරත් long term මෙහෙම තමයි කරන්න කියලා ඔළුවේ තියාගන්න ඉච්චරයි ඔයාට කම්පැනි ගැන වරවින්න දෙයක් නැහැ මල්ටි බැංක් ගැන වරවින්න දෙයක් නැහැ කම්පැනි ඇවිල්ලා රෙගියුලේටඩ් එතකොට මොනවාද අර හැම වෙලාවෙම long term හිතන්න මම ඔයගලන්ට වෙනම ඔයගලන්ට උගන්වන්න මේ පැත්ත කොහොමද කරන්න කියලා long term ඉන්න බලන්න ඉන්න long term ඉන්න බලන්න ඉන්න මොන දේ වුණත් right I'm going to make this happen කියලා දැන් ඉන්න ඒ අතරතුර ඉගෙන ගන්න try කරන්න මරු ඊට පස්සේ ඔයාම 1500 ඔයාම කරගන්න ඔයාම තව කොපි රේට් එක හදාගන්න නිකන් හිතන්න ඔයා ඉගෙන ගන්නවා මාස 5ක් try කරනවා මාස 5ක් try කරලා ඉගෙන ගන්නවා මාස 5ක් try කරලා ඉගෙනගෙන ඔයාගේ ඉන්වෙස්ටර්ස් ටික ඔයාම අරගෙන ඔයාම කොපි රේට් එක ඔයාම පටන් ගන්නවා ඔයාගේ සල්ලි ඔයාට සල්ලි යන්නේ මට යන්නේ නැහැ රුපියලක් ඔයාගේ සල්ලි මට වොලියුම් එකක් එනවා that's okay ඔයාම ට්‍රේඩ් එකක් ඉදලා මොකක් හරි නමක් දාගෙන අර ට්‍රේඩ් එකේ නම දාගෙන කොපි ට්‍රේඩ් කරනවා මම ඔයාට ෆැසිලිටි එක දෙනවා සපෝට් එක දෙනවා මේ ඉන්ඩිකේටර්ස් අරන් දෙන්නම් ඕන එහෙම කරන්න පුළුවන් හරිද මට තියාගන්න මේක බිස්නස් එකක් මේ අපි කරන්නේ බිස්නස් එකක් හරිද බිස්නස් කියන්නේ බිස්නස් ඉස් බිස්නස් එතරම්දී මගේ අම්මා උනත් බිස්නස් නම් බිස්නස් තාත්තා උනත් බිස්නස් නම් බිස්නස් මගෙන් කවදාවත් ඇහුවා ඇයි උගන්නනට සල්ලි ගන්න කියලා මම කිව්වා අයියානේ ගිහිල්ලා අහන්න අර ගණන් සර්ලගෙන් ඉස්කෝලේ උගන්ලා ඇයි දොස්තරලගෙන් අහන්න channel කරන්නේ අර හොස්පිටල් එකේ දීදී මේ රජේ රෝහලේ මේ ටිකන් ගිහලා මේ කරන්න දීදී ඇයි අර channel center එකට යන්නේ කියලා මම ඇහුවා කවදාවත් පහත් කරන්න එපා ඩ්‍රයිවිං ලයිසන් ගන්න උගන්වන අර මනුස්සයන් කියලා හිතුවා අයුබ ඩ්‍රයිවිං ලයිසන් උගන්වන්න ඔබට කාර් එකක් ගන්න පුළුවන් කියලා හිතුවා ගොන් කතාවක් නේ හරි ගොන් කතාවන්නේ පුළුවන් ප්‍රේක්ෂ පුළුවන් එහෙම කරන්න පුළුවන් උලක් නැහැ හැබැයි හිමීට වෙලා growing හරි එතකොට මේ හැමතැනකම මේ බිස්නස් වලදී හැමතැනකදීම කාවත් බිස්නස් පහත් කරන්න එපා පහත් කරන්න එහෙම වුණාක් නැහැ මම උගන්නන්නේ මගේ දැනුම මම මේ උගන්නන එක YouTube එකේ නෙමෙයි මොන හතර තිබ්බාගේවත් නැහැ එතකොට ඒකට මම මේ එකක් හදන්න මට දවස් 7ක් නිදි බලන්න වෙනවා මේකක් හදන්න එකක් හදන්න එතකොට මම ඒ මැරලිවල මම ඒක මොකටද කාටවත් නිකන් දෙන්නේ නැහැ මේ සල්ලි ඔයාත් අවින්නේ සල්ලි හම්බ කරන්න මමත් ඉන්නේ සල්ලි හම්බ කරන්න
ඔන්න ඔයා ඉන්නේ හිඟර වෙලා දුප්පත් වෙලා නන්නත්තරලා ඉන්නේ ඔන්න මට පුළුවන් වෙන්නේ ඔයාට උදව් කරන්න. ඔයා ඉන්නේ සල්ලි හම්බ කරන මම ඉන්නේ සල්ලි හම්බ කරන්න කියලා දෙන්න. මමත් සල්ලි හම්බ කරනවා ඔයාත් සල්ලි හම්බ කරනවා. එහෙනම් එතන අනිවාර්යයෙන්ම බිස්නස් එකක් තිබිය යුතුයි. ගනුදෙනුවක් තිබිය යුතුයි. මල්ටි බැංක් මං හිතන්නේ ඇක්සස් මම අහන්න මෙයාගේ ඇන්ඩ්‍රියාගෙන් දැම්ම අහන්නම් ඉන්න. ඇන්ඩ්‍රි ඔයගොල්ලන්ගේ UK රෙගියුලේටර් තමයි මට බලන්න එන්නේ උනට මං බලන්න අපේ ඉන්නේ. Mr. Andreas, how are you doing? Hope you're doing well. Mr. Andreas, if somebody is living there in UK, are we allowed to do the trading over there based on their regulations issues and all? Just let me know in UK, UK passport. හරි මට සුමේද ආපුවම මම අර වොයිස් එකම ෆෝට් කරන්න. තමයි monthly expenses cover කර. මම TNC එකේ ලැබෙන profit එකෙන් තමයි monthly cover කරන්නේ. Don't worry Ashan. Don't worry. හරිද අපි එක ගේම ගහනවා හිමීට යනවා. තව වැඩ ගොඩකට අපි TNC එකේ සල්ලි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. තව ලොකු වැඩ ටිකකට ඒවට මේ වැඩ කරන ඉඳලා තමයි මම දැන් රැකියාවෙන් නැවතිලා කරන්නේ. ඉතින් ඒ ටික තව මාස 6ක් 7ක් යනකොට අපි ගේමක් තව ලොකු ගේමක් ගහයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි අර කොයින් එක ඒ ටික එක අපි ලොකු ගේම් එකක් ගහයි තව මාස 6ක් ඇති කියලා යනකොට stay with me. Okay. දැන් අවුරුදු කොච්චර කාලද TNC? අවුරුද්දක් පොය පැන්නනේ. අවුරුද්දක් පැනලා ඉතින්. right? අවුරුද්දක් ඉවරයි. right. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ ඔයගලන්ට හරබර දෙයක් ඉගෙන ගන්න ලැබුණා කියලා මම විශ්වාස කරනවා. සහ මම 19 June okay. මම මොනවාද ඔයගලන්ට වෙනම දැන් WhatsApp group එකක් හදනවා copy trading වලට විතරක්. ඒක අනිවාර්යෙන් copy trading කරන කට්ටිය ඉන්න. ඇවිල්ලා අපි account එක හදලා ඉවරලා බොහොම ඉක්මනට පටන් ගමු. ඉක්මනට කරන්න ඕනේ වැඩක්. ඒක මට ඉක්මනට කරන්න ඕනේ. මොකද මට මගේ traders ලව place කරන්න ඕනේ. මගේ traders වල දෙන්නේ කියන්නේ ගෑන් ළමයි. පිරිමිලා ගෑන් ළමයි ඉන්නේ. උන් කියන දේ අහනවා. පිරිමි ළමයි ෂුවර් නෑ. හරිද? එතකොට මොකද ඒගොල්ලන්ට තියෙන්නේ මේක බලන්න ට්‍රේඩ් කරන්න විතරයි. හරි. එහෙනම් හැමෝටම මොකද හිතන්නේ අද වෙබිනාර් එක ගැන ඕගොල්ලෝ තේරුණාද? අයිඩියා එකක් ආවද මේ ගැන? ඕකේ මල්ටි බැංක් එක ගැන මට කියන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ ගිහලා සර්ච් කරන්න. ආයිත් ඒ කියන්නේ මට කතා කරන්න දෙයක් නැහැ. මට ඒක අර මෙට්‍රෝ එකේ ගහලා තිබ්බ මල්ටි බැංක් එක තමයි ගහලා තිබ්බ ඉස්සර මතක දන්නේ නැහැ. මල්ටි බැංක් එක ගහලා තිබ්බේ. මං ඇනවුන්ස් කරලා තින්නේ මල්ටි බැංක් එක. එතකොට ඒ කම්පැනි එකත් එක්ක විතරයි මම වැඩ කරන්නේ. මොකද හේතුව මට මගේ හෙඩේක් එක ඉවර වෙනවා. මොකද මට තියෙන එකම වොරි එක තමයි මේ බ්‍රෝකර්ස්ලා. ඒක තමයි මට තියෙන එකම වොරි එක. ඉතින් මට මේ වොරි එක නැති වෙලා යනවා. ඒකට මේ වොරි එක නැති වුණාම මට ප්‍රශ්නයක් නැහැ. Your money is safe there. ඒකත් කියන කතන්දර. right. එහෙනම් මල්ටි බැංක් අනිත් එක ඇග්‍රීමන්ට් සයින් කරලා තියෙන මස්ටර්ඩ් බැංක් එකත් එක්ක. මස්ටර්ඩ් බැංක් and මල්ටි බැංක් ඒගොල්ලෝ දෙගොල්ලෝ එකට ඉන්නේ මම හිතන්නේ බලන්න. මස්ටර්ඩ් and මල්ටි බැංක් බලන්න මොකක් ඒගොල්ලන් තියෙන ඇග්‍රීමන්ට් එකක් මස්ටර්ඩ් එකත් එක්ක. Multiple grouping SCA regulated broker with SCA regulated broker with Mashruq Bank group of partner file with ඒක නිසා මේ අපි ඉන්නේ මෙහි තියෙන බෙස්ම කෙනත් එක්ක. ඒ නිසා අර මගේ හිතට ප්‍රශ්න සුමද දන්නවා මොකද කියන්නේ. සුමද ඔයා දන්නවා මම කියන්නේ මොකද කියලා? Multi-bank groups partner to the provide the APIs, ML, instant payment options. Mashruq Bank at the Gaggle Gari. සුමද ඔයාට තේරෙනවා මම කියන එකනේ. මම බය එකම දේ මම බය බ්‍රෝකර්ට. මට තියෙන එකම වොරි එක තිබ්බ මට බ්‍රෝකර් ඒක මට නැති වුණා මේ නැති උනේ මේකෙන් පස්සේ මට ඒ බ්‍රෝකර් ගැන හිතන්න දෙයක් නැහැ. nothing to worry. හරි මේක තමයි කතන්දරේ. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියකට ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ මල්ටි බැංක් ඩුබායි ඉන්න කට්ටිය දැකලා ඇති මල්ටි බැංක් මෙට්‍රෝ එකේම අර මෙට්‍රෝ එකේම ලොකුට ගහලා තියෙන්නේ. එතකොට අනිත් එක තමයි ඔයගොල්ලන්ට මම account එක හදවසේ මේ මොකද link එක කරනවා link එක හදාගන්න. එතකොට අපි මට පුළුවන් approach කරන්න නැත්නම් client ලා බර ගානක් ඉන්න ඒගොල්ලන්ගේ ඩොලර් බිලියන 25ක් දවසක transaction ඒගොල්ලන්ගේ ඩොලර් බිලියන 25ක්. ඒක නිසා මස්ටර් යූස් කරන මරු ඔයගොල්ලන් payment ඔක්කොම මස්ටර් එකේ ගන්න පුළුවන්. ඔයගොල්ලෝ සල්ලි නෝන ඒකට ගන්න පුළුවන්. ඔක්කොම ගන්න පුළුවන්. මස්ටර් බැංක් එකට withdraw ගන්න පුළුවන්. බැංකුවට withdraw ගන්න පුළුවන්. අපේ ලංකාවේ තමයි ඔය මගුල් නැත්තේ. කරුමේ ඒක ගැන කතා කරන්න එපා. මට ගේම් කියනවා.
ලංකාව ගැන කතා කරනකොට කේන්ති යනවා. ඒක නිසා මේ මස්ටර්ත් නම් හොඳයි. මතර විත්ඩ්‍රෝල් ගන්න පුළුවන්. විත්ඩ්‍රෝල් වලින් ප්‍රොෆිට් ගන්න පුළුවන් මස්ටර් එකකට. කිසි ප්‍රශ්නයක් නැහැ. නැති ඕන බැංකුවට ගන්න පුළුවන්. ගන්න පුළුවන්. හරි. සුවේදයා ආවිල්ලා තිනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියකට ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා අද දවස ඔයගලන්ට ගොඩක් වැදගත් දවසක් වෙන්න ඇති කියලා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මම ඔයාලට ලින්ක් එක ගන්න. ලින්ක් එක account එක හදාගන්න. ඊළඟට මම copy trade එක කරන්නේ කොහොමද කියලා අපි ඊළඟ step එක try කරන්න අනිද්දර යන්න. අනිද්දර ගම හෙට මම අනිවා. හෙට මම අබු ඩාබි. එහෙනම් සුබ රාත්‍රියක් හැමෝටම. ජය වේවා.